හරි. ආයිබෝවන් ළමයි අපි එහෙනම් මේ අපේ 2028 ඉගෙනීම් කටයුතු ආරම්භ කරගෙන යමු. එතකොට අද ඉපදෙන ජොයින් වෙලා ඉන්න කට්ටියක් අද ජොයින් වෙන්න විදිහක් නැහැ කියලා දාලා තිබ්බ මට. කොහොම හරි අපි ලස්සනට වැඩ ටික කරගෙන යමු. මේ එතකොට අද ඉන්න පුළුවන් මේ වෙනකොට බයොලොජි ක්ලාස් ගිහිල්ලා ඉන්න කට්ටිය ඉන්න පුළුවන්. සමහරක් වෙලාවට ගිහිල්ලාම නැතුව ඉස්සෙල්ලාම බයොලොජි ක්ලාස් එකකට සම්බන්ධ වෙච්ච කට්ටිය ඉන්න පුළුවන්. ඒ කොහොම වුණත් අපි මේකේ කොහොමද වැඩ ටික කරගෙන යන්නේ කියලා කතා කරගෙන යන ගමන් අද ඉගෙනීම් කටයුතු ටික ආරම්භ කරගෙන යමු. මම කලින් දවසේ යම් මට්ටමකට කතා කරගෙන ගියා කොහොමද අපේ පන්තියේ වැඩ කරන්නේ ඊට පස්සේ මේ A level කාල සීමාව ඇතුලේ අපි කොහොමද වැඩ කරන්නේ ඔන්න ඔය කාරණා ටිකක් ගැන අපි කලින් කතා කරගෙන ගියා. එතකොට මම ඒකට සමහරක් කට්ටිය සහභාගී වෙච්ච කට්ටියක් ඉන්නවා. ඊට පස්සේ ඒකේ සමහරක් කට්ටිය රෙකෝඩින් බලන්න ඇති කියලා මම හිතනවා. හරි. එහෙනම් අපි ලස්සනට වැඩේ ඉස්සෙල්ලා ඉගෙනගෙන යමු. අපිට ඉස්සෙල්ලාම ගත්තොත් එහෙම බයොලොජි සිලබස් එකේ ඉගෙන ගන්න තියෙනවා යුනිට් 10ක්. යුනිට් 10ක් තියෙනවා. එතකොට මේ යුනිට් 10 ඉගෙන ගද්දී අපි මේ යුනිට් 10 අපිට ඕන විදිහට ඉගෙනගෙන හරියනවා. මේ යුනිට් 10 යුනිට් 10ක් තියෙනවා. මේක අපිට ඕන විදිහට ඉගෙන ගන්න ඕන. එහෙම යුනිට් 10 අපිට ඕන විදිහට ඉගෙනගෙන හරියන්නේ නැහැ. මේ යුනිට් 10 අපි හරියටම ඉගෙන ගන්න ඕන සම්පත් පොතට අනුකූලව. ඒ කියන්නේ අපි මෙඩිකල් කොලේජ් එකේ ඒවත් දැම්ම ඉගෙන ගත්තා කියලා. ගොඩාක් බාහිර දේවල් අපි වැඩිපුර ඉගෙන ගත්තා කියලා ඒක අපිට වාසියක් වෙනවද අවාසියක් වෙනවද? වාසියක් වෙයිද අවාසියක් වෙයිද? අපි වැඩිපුර දේවල් ඉගෙන ගත්තොත් ඒක අපිට වාසියක්ද වෙන්නේ අවාසියක්ද? ඇත්තටම ඒක වෙන්නේ අවාසියක්. දැන් ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් වැඩිපුර කරුණු ගොඩක් ඉගෙන ගත්තොත් එහෙම ඒක වාසියක් වෙයි කියලා. ඇත්තට මේක වෙන්නේ අවාසියක්. අපි පුළුවන් තරම් ඉගෙන ගන්න ඕන මේ සම්පත් පොතේ තියෙන කරුණු. මේ හැබැයි මේ සම්පත් පොතේ තියෙන කරුණු ඒ විදිහට ඒක තමයි අපේ තියෙන සීමාව. ඒ ටික හරියටම ඉගෙන ගන්න ඕන. හැබැයි ඒ ඉගෙන ගන්න ටික නිකන් කටපාඩම් කරලා ඉගෙනගෙන හරියන්නේ නැහැ. අපි ඉගෙන ගන්න ටික පුළුවන් තරම් ඉගෙන ගන්න ඕන තර්කානුකූලව ඉගෙන ගන්න ඕන. තර්කානුකූලව ඉගෙනගෙන විෂය කරුණු අවබෝධ කරගන්න ඕන. ඒ අවබෝධය තුලින් මතකයට යන්න ඕන. අපේ පන්තියේ ප්‍රධාන යන විදිහ මේක තමයි. අංක 1ට තර්කානුකූලව ඉගෙන ගත්තා. ඊට පස්සේ ඒක අවබෝධ කරගත්තා. ඒක තුලින් මතකයි. අර බයෝ කියන එක ළමයි කටපාඩම් කරන්න එනවා. හිතන්න බයෝ කියන්නේ කටපාඩම් කරන සබ්ජෙක්ට් එකක් නෙවෙයි. මම කලිනුත් කියලා තියෙනවා 125යි මතකය. 125ක මතකයක් තියෙන 175ක්ම මේක අවබෝධය තියෙන්න ඕන මේ වැඩේදී. මම මේ මුලින්ම ආපහු පොඩ්ඩක් මතක් කරන්න. 175ක අවබෝධයක් තියෙන්න ඕන. එතකොට පළවෙනියටම ඉගෙන ගන්න දේ තර්කානුකූලව ඉගෙන ගන්නවා. අපි බලමු අද මේ වැඩේ කරන්න කියලා. තර්කානුකූලව ඉගෙන ගන්න කරුණු අවබෝධ කරගන්න ඕන. කොහෙන් කාගෙන් ඉගෙන ගත්තත් මෙන්න මේක තමයි බයෝ ඒකක් ගන්න ශාස්ත්‍රය හරියට මොළුවට දාගන්න. තර්කානුකූලව ඉගෙන ගත්තා. තර්කානුකූලව ඉගෙනගෙන විෂය කරුණු අවබෝධ කරගත්තා. ඒක තුලින් මතකයට යනවා. ඉස්සෙල්ලාම මොනවා හරි ටිකක් මතක තියාගත්තා කියලා බයෝ වල ගොඩ දාලා ඉතින් O level කාලේ ඒක කරගන්න පුළුවන්. O level කාලේ මොනවා හරි ටිකක් මතක නම් ලකුණු ගන්න පුළුවන්. මතකේ තමයි ප්‍රධාන කතාවදේ. හැබැයි බයෝ වල ගොඩක් ළමයි ෆේල් වෙන්න හේතුව අසාර්ථක වෙන්න හේතුව ඒකට යන්න බැරි වෙන්න හේතුව ඒගොල්ලෝ යන සිස්ටම් එකේ පාරේ වැරද්ද තියෙන්නේ. මේකේ යන හරි පාර තමයි තර්කානුකූලව ඉගෙනගෙන ඒක තුලින් අවබෝධ කරගෙන මතකයට යන්න ඕනේ. මම ඔන්න පටන් ගද්දිම බයෝ ඉගෙන ගන්න ඕන විදිහ ගැන කිව්වා. මෙන්න මේ සිස්ටම් එකට තමයි යන්නේ. මම ඊට පස්සේ අද පාඩමක් කරන්නම්. පාඩම මේ විදිහට අපේ පන්තියේ පාඩම මේ විදිහට කොහොමද ගලාගෙන ගිහිල්ලා වැඩේ කරන්න කියන එක ඔයගොල්ලන්ට මම පෙන්නලා දෙන්නම්. මේ විදිහට තර්කානුකූලව ගිහිල්ලා අවබෝධ කරගෙන මතකය කියන තැනට මේ තැනට කොහොමද යන්නේ කියන තැනට මම අද පෙන්නන්නම් ඔයගොල්ලන් ලස්සනට. හරි. එතකොට මේක ඇතුලේ ඕන ප්‍රශ්නයක් මාත් එක්ක අහන්න. අපේ කොහොමද මහා ලොකු කට්ටියක් නැහැ. ඒ හින්දා මාත් එක්ක ඩිස්කස් කරන්න, කතා කරන්න. ඒ ඔක්කොම දිගට යන chat එකේ ඕන එකක් ඕන ප්‍රශ්නයක් දාන්න. ඔය විදිහට අපි ලස්සනට වැඩ ටික කරගෙන යමු. හරි. මම ඉස්සෙල්ලාම අපේ විෂය නිර්දේශය මතක් කරගෙන යන්නම්. විෂය නිර්දේශය කොහොමද ගිහිල්ලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි අද පළවෙනි එකේ යම් මට්ටමකට කරලා යුනිට් 1 එක යම් මට්ටමකට කරලා ඉවරයක් කරලා දාමු. හරි. අපිට යුනිට් 10ක් තියෙනවා කියලා කිව්වනේ. එතකොට යුනිට් 10 පළවෙනි යුනිට් එක තමයි. පළවෙනි යුනිට් එක තමයි අපිට තියෙන්නේ ජීව විද්‍යාව. හඳුන්වා දීම.
මේක ඉතාම පොඩි යුනිට් එකක්. ඉතාම පොඩි යුනිට් එකක්. මේක අර ජීව විද්‍යාව කියන්නේ මොකක්ද කියන කාරණාව. ජීව විද්‍යාව කියන්නේ මොකක්ද? ඇයි මේක අපි ඉගෙන ගන්නෙ? අන්න ඒ වගේ පොඩි පොඩි කාරණා ටිකක් ගැන තමයි මේක කතා කරන්න තියෙන්නේ. අපි මේ හැම යුනිට් එකක් ඉගෙන ගද්දි මේ යුනිට් එකකට අදාළව තියෙනවා කාලච්ඡේද ප්‍රමාණයක්. ඒ කියන්නේ අපිට ඕන තරම් මේක ඇදගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. මේ හැම එකටම තියෙනවා කාලච්ඡේද ප්‍රමාණයක්. කාලච්ඡේද ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් මේ යුනිට් 1 එකට කාලච්ඡේදයක් කියන්නේ පැයක් විතර ගත්තොත් එහෙනම් මේකට පැය 5ක විතර ප්‍රමාණයක් තමයි. කාලච්ඡේද 5ක් විතර තමයි යුනිට් 1 එකට අපිට තියෙන්නේ. කාලච්ඡේද. එතකොට මේ පැත්තේ විෂය නිර්දේශය තියෙනවා, අර පැත්තේ කාලච්ඡේද තියෙනවා. එන්න පළවෙනි යුනිට් එක. ඊට පස්සේ දෙවෙනි එක අපිට කතා කරන්න ඒක ඔයගොල්ලන්ට ටිකක් සමීප එකක්. මොකද O level කාලේ තිබ්බ එකක් තියෙන්නේ. ඒක තමයි අපි කතා කරන්නේ ජීවීන්ගේ ජෛව රසායනය හා අපි ගත්තාම දෙවෙනි එක විදිහට කතා කරන්නේ ජීවයේ රසායනය හා ශෛලිය පදනම. ජීවයේ රසායනය හා ශෛලිය පදනම. ශෛලිය පදනම. මේක ටිකක් ලොකු යුනිට් එකක්. මේක 80ක් විතර තියෙනවා අපිට. කාලච්ඡේද 80ක් විතර කතා කරන්න ඕන ජීවයේ රසායනය හා ශෛලිය පදනම. මේ රසායනය කියන කොටසේ කාබෝහයිඩ්‍රේට් ලිපිඩ ප්‍රෝටීන කතා කරන්නේ. ශෛලිය පදනම කියන කොටසේ අපි කතා කරන්නේ සම්පූර්ණ ශෛලය ගැන. ශාක ශෛල, සත්ව ශෛල, ඒවා ඌර්ණ විභාජන, අණු විභාජනය වෙන්නේ කොහොමද? ඔන්න ඔය කාරණා ටික ගැන තමයි කතා කරගෙන යන්නේ. ඊට පස්සේ අපිට තුන්වෙනි එක විදිහට කතා කරන්න තියෙනවා. තුන්වෙනි එකකේ විදිහට කතා කරන්න තියෙන්නේ පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය. ජීවීන්ගේ විවිධත්වය. පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය. පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය. මේකත් කාලච්ඡේද 60ක විතර එකක්. කාලච්ඡේද 60ක විතර තියෙන ඒකකයක්. මේක අර කොහොමද ජීවය පරිණාමය වුනේ? ඊට පස්සේ අර ඔයගොල්ලන්ට O level කාලීනම තිබ්බ පෘෂ්ඨවංශී අපෘෂ්ඨවංශී සත්තු ටික, අන්නේ සත්තු ටික වර්ග කරලා යන කාරණා ටික. ඔන්න ඔය වගේ පොදු කතන්දර ටිකක් තමයි මෙන්න මේ ජීවීන්ගේ විවිධත්වයට කතා කරන් තියෙන්නේ. ඊට පස්සේ පරිණාමයේ කොටසේ අර ටික තියෙනවා. ඊට පස්සේ හතරවෙනි එක විදිහට අපිට කතා කරන් තියෙන්නේ ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය. ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය. ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය. මේක සම්පූර්ණයෙන් අපි කතා කරන්නේ ශාක ගැන. ශාක ගැන කතා කරන්නේ මේකත් කාලච්ඡේද 80ක් විතර තියෙන කොටසක්. කාලච්ඡේද 80ක් විතර තියෙන කොටසක් තියෙනවා. ඊට පස්සේ පස්වෙනි එක විදිහට අපි කතා කරන්නේ මේකේ සම්පූර්ණ ශාක ගැන කතා කරන්නේ. ශාක කොහොමද ශාක ප්‍රජනන ක්‍රියාවලිය ඒගොල්ලෝ වර්ගය බහුව කරන්නේ, ශාක වල ජලය පෝෂක ටික ගලා යන්නේ කොහොමද, සම්පූර්ණයෙන් ශාක ගැන කතා කරන් තියෙන සියල්ල මෙතනදී ශාක ගැන සම්පූර්ණ කතා කරලා ඉවර කරනවා. ඊට පස්සේ අපිට ඊළඟට කතා කරන් තියෙන කාරණාව තමයි සත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය. සත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය කියන්නේ. මේ සත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය කියන්නේ කාලච්ඡේද 195ක් විතර තියෙනවා. දැන් ඔයගොල්ලන්ට O level කාලෙත් යම් පද්ධති ටිකක් තිබ්බනේ. ආහාර ජීවන පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, ඊට පස්සේ ගත්තාම ප්‍රජනක පද්ධති. ඔයගේ පද්ධති ටිකක් තිබ්බනේ. ඔయిత අමතරව ඒ පද්ධති ටිකත් ආපහු අර මුලින් ඉඳන් ඉගෙන ගත්ත ටික A to Z ගිහිල්ලා සම්පූර්ණයෙන් කතා කරලා ඊට වඩා අමතරව තව කරුණු ගොඩක් කතා කරන්නත් තියෙනවා. හැබැයි අපි අර බිඳුවේ ඉඳන් කතා කරනවා. හිතන්න ඔයගොල්ලන්ට යම් O level කාලේ පද්ධති වල හරි මොකක් හරි විෂය කොටසක අඩුපාඩු තිබ්බා කියන හැබැයි අපි උගන්වන්න පටන් ගන්නෙ අර O level දැනුමේ බිඳුවේ තැන ඉඳලා පටන් ගන්න තමයි මේ A level උඩට යන්නේ. අර බිඳුවේ. කියන්නේ ඔයගොල්ලන්ට මේ O level කාලේ සමහරක් ඒ වගේ අඩුපාඩු තේරුම් නැති තැන් තිබ්බනම් ඒවත් මේ වැඩේ එක්ක මග හරවාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මේ අවස්ථාවේ මොන තැන ඉන්නවද කියන එක මට අදාළ නැහැ. කියන්නේ දැනුම මොන මට්ටමේ හිටියත් අර බිඳුවේ ඉඳලා ඒකක් ගන්න තියෙන දැනට එනකන් දැනුම ලස්සනට අපි දෙනවා. හරි. ඊට පස්සේ සත්වාකාරය හා ක්‍රියාකාරීත්වය ඔය විදිහට කතා කරනවා. ඒකේ අපිට අලුතෙන් පද්ධති ටිකක් කතා කරන් දෙනවා. ප්‍රතිශක්තිය ගැන කතා කරන් තියෙනවා. අස්ති පද්ධති. අර සාමාන්‍ය නෝමල් ඔයගොල්ලෝ ඉගෙන ගත්ත ඒවට අමතරව එහෙම පද්ධති ටිකකුත් ඉතුරු වෙලා තියෙනවා. අර ඒක සාමාන්‍ය ලොකු කොටසක් මේ කාලච්ඡේද 195. එතකොට මෙතනින් තමයි මේ 12 වසර මේ ටික තමයි 12 වසරට එන පාඩම් ටික.
මේ ටික තමයි 12 වසරට අදාළ පාඩම් ටික වෙන්නේ ඔය ටික. ඔයකේ අර පද්ධති දෙක තුනක් තව යනවා මේ 13 වසරට. හැබැයි බහුතරයක් මේ ටික තමයි 12 වසරේදී කතා කරන් තියෙන පාඩම් ටික. ඊට පස්සේ 6 වෙනි එක තියෙනවා ප්‍රවේණිය. 6 වෙනි එක තියෙනවා ප්‍රවේණිය. මේක ලොකු පාඩමක් නෙමෙයි අර ප්‍රවේණි විද්‍යාවේ මෙන්ඩලීය නියම අනම්මනන් ටික කතා කරන් තියෙන කාලච්ඡේද 25යි. එතකොට දැන් මේ කාලච්ඡේද ගානත් එක්ක තමයි ගොඩක් වෙලාවට අපේ පේපර් එකේ හැදෙන ප්‍රශ්න ටික කොච්චර ප්‍රශ්න ප්‍රමාණයක් එනවද වගේ ඒවා තීරණය වෙන්නේ. එතකොට මේ ප්‍රවේණිය වගේ එකකින් එන ප්‍රශ්න ප්‍රමාණය ගොඩක් අඩුයි. එතකොට ඒක ඉක්මනට අපි ඉවර කරලා දාන්න ඕන පාඩමක්. හැබැයි මේවා ගත්තාම ලොකු පාඩම්. මේ වගේ ලොකු ලකුණු ප්‍රමාණයක් එනවා. සාමාන්‍ය මේ දෙවෙනි පාඩමේ වගේ ගත්තොත් එහෙම ලකුණු 20කට ආසන්න ප්‍රමාණයක් එනවා. මේ මේකෙන් ලකුණු එකක් විතර එන්නේ පළවෙනි පාඩමේ. අර පළවෙනි පාඩමේ එකක් කියලා හැබැයි පළවෙනි පාඩම අතාරින්න එපා. දැන් ළමයි පළවෙනි පාඩමේ ලකුණු එකයි. එහෙනම් ඒක නම් වැඩක් නෑ වගේ. ලකුණු එකක වටිනාකම කොච්චරද කියලා නිම කරන්න බෑ. අනිත් එක තමයි මේ ඔයගොල්ලන්ට ඔය තියෙන ෆස්ට් ටර්ම් ටෙස්ට් අරම මේවා තියෙනව නේද? ෆස්ට් ටර්ම් ටෙස්ට් අනම්මනම් ගත්තාම ඔය ෆස්ට් ටර්ම් ටෙස්ට් වලින් වැඩිපුර එන්නේ මේ ඉතින් උගන්වලා තියෙන්නේ පළවෙනි එකකේ දෙවෙනි එකකේ කොටස්නේ. එතකොට ඒවෙන් තමයි වැඩිපුර එන්නේ. ඒකින් හින්දා අර මේකේ අද්දි ෆුල් ටාගට් එක අපේ අරමුණ තමයි ඒ තුනක් ගන්න එක. ඒක අවුරුදු දෙකමාරකින් දෙකකින් තියෙන එකක් ඒ තුනක් ගන්න එක. හැබැයි ඊට කලින් ටාගට් ටිකක් තියාගමු. අපේ ෆයිනල් ටාගට් එක තමයි ඒ තුනක් ගන්න එක. ඒක අවුරුදු දෙකමාරකින් තියෙන වැඩක් නේ. අපි ඊට කලින් ටාගට් එකක් තියාගමු. අපේ ෆස්ට් ටර්ම් ටෙස්ට් එක. ඔයගොල්ලන්ට එනවනේ ෆස්ට් ටර්ම් ටෙස්ට් එකක් ඉස්කෝලේ ගිහිල්ලා පළවෙනියට ෆස්ට් ටර්ම් ටෙස්ට් එකක් තියෙනවා. එතකොට දැන් අද ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට සමහරක් වෙලාවට අලුත් ඉස්කෝල වලට යයි අලුත් පන්ති වලට යයි. එතකොට එහෙම ගිහිල්ලා දැන් O level කාලේ පන්තිය පළවෙනියා වැඩියෙන් ලකුණු ගත්ත කට්ටිය විවිධ කට්ටිය ඉන්න පුළුවන්. හරිද? O level කියන්නේ A level result එක මත තීරණය වෙන එකක් නෙවෙයි. මේ අර O level result එක මත A level තීරණය වෙන්නේ නැහැ. ඒකින් හින්දා අර O level කාලේ කවුද වැඩ කියන එක අදාළ නැහැ. හරිද? ඔයගොල්ලෝ මෙතන ඉඳන් වැඩ ටික කියන විදිහට සබ්ජෙක්ට් තුනේ හරියට වැඩ ටික කරගෙන ගියොත් කලින් O level කාලේ කවුද වැඩිපුර ලකුණු ගත්තේ අනම්මනම් කියන ඒවා කිසිම දෙයක් අදාළ නැහැ. ඔයගොල්ලෝ අද ඉඳන් වැඩේ පටන් ගන්න දිගට ෆස්ට් ටර්ම් ටෙස්ට් එක වෙනකම් වැඩ කරන්න. වැඩ කරලා පළවෙනි ටාගට් එක තියාගන්න. පළවෙනි ටාගට් එක තියාගන්න ෆස්ට් ටර්ම් ටෙස්ට් එකේ උපරිම ලකුණක් ගන්නවා කියලා. උපරිම ලකුණක් ගන්නවා. ඒ කියන්නේ බයෝ වල වැඩිපුරම ලකුණු. මේ ලකුණු මුල් තුන් දෙනා පළවෙනි අතරට එනවා. ඒ වගේ තියාගන්න මේක එන්නේ අවුරුදු ගානකින් අවුරුදු දෙකකින් එන්නේ ওই ටාගට් එක. ඊට කලින් අතරමැද්දේ පොඩි පොඩි ටාගට් තියාගන්න. ඒකේ ඉස්සෙල්ලාම කරන්න පුළුවන් වැඩේ තමයි ටර්ම් ටෙස්ට් එකේ වැඩිපුර ලකුණු ගන්නවා කියලා. එතකොට O level කාලේ කවුද පන්තියේ පළවෙනියෝ දෙවෙනියෝ කවුද වැඩිපුර ලකුණු ගත්තේ ඒව අදාළ නැහැ. ඔයා මේ වෙලාවේ මහන්සි වෙලා වැඩ කරන්න මම කියන විදිහට වැඩ කරන්න. එහෙම වැඩ කරොත් එහෙම ඔයාට A level වල පන්තියේ වැඩි ලකුණු ගන්න ළමයා වෙන්න පුළුවන්. ඒ වගේම වැඩි ලකුණු ගන්න ළමයා පන්තියේ පළවෙනි අර වැඩ කියන තැනට එන්න පුළුවන්. ඒක එතකොට එතනින් අර ඔයා එතනින්ම ලොකු පිම්මක් තියාගන්න. එතනින්ම ලොකු පිම්මක් තියාගන්න. ඒක හින්දා මේ මුල පාඩම් ලකුණු පොඩි ප්‍රමාණෙ ඉන්න එහෙම කියලා ඒවට බර දෙන්න එපා. බර දෙන්න නැතුව ඉන්න එපා. උපරිම බර දීලා වැඩේ ලස්සනට කරගෙන යනවා. මම අර මගේ උපරිම සපෝට් එක දෙන්නම්. මෙතන ෆස්ට් ටර්ම් ටෙස්ට් එකේ උපරිම ලකුණක් ගන්න. අපි අර මෙච්චර කාලෙ ඇවිල්ලා තියෙන පාස් පේපර් මොනවද? ඔයගොල්ලෝ ඉස්කෝල වල තියෙන පේපර් ටිකත් අර මෙහෙම කරලා අපි ලස්සනට එතෙන්ද හදාගමු. එතකොට අර සාමාන්‍යයෙන් අර වැඩ කියලා ලේබලේ වැදුනට පස්සේ ඒක ඒ මොරාල් එක ආවට පස්සේ අර ඒක ඔයා දිගටම මේකත් එක්කම තල්ලු වෙලා යනවා. එක පාරක් වැඩේ මේක ගොඩ දා ගන්න තමයි ඕනේ. ඒකේ ලකුණු ටිකක් වැඩි කරගත්තාම පළවෙනි ටර්ම් ටෙස්ට් එකේම ඒ අර මානසික මට්ටමත් එක්ක දිගින් දිගටම අපිට වැඩේ ඇදගෙන යන්න පුළුවන්. ඒ හයිය හම්බ වෙනවා. ඒ හින්දා මේ ටික මහන්සි වෙලා පළවෙනි ටාගට් එක මෙතෙන්ද තියාගමු. හරි. අපි කතා කරගෙන ගිය විෂය නිර්දේශය කතා කරන්නේ මොකද ළමයි සමහරක් වෙලාවට අර මේ පන්ති වලත් ඒවා නිකන් අර උඩින් පල්ලෙන් කරලා දානවා. ඒක වැඩක් නෑ වගේ. වැඩක් නැත්තේ නෑ. එතනින් තමයි ළමයා එතන ඒක හරියට කරගන්න බැරුව ෆස්ට් ටර්ම් ටෙස්ට් එකේ ලකුණු අඩු වුණොත් එහෙම එතනින්ම මොරාල් එක බහිනවනේ. ඒකින් හින්දා එහෙම කරගන්න තියාගන්න එපා. ඒකට ඊගල් පේපරේ ලකුණු වෙන්නේ අඩුවෙන් තමයි. ඒක මාත් දන්නවා. හැබැයි පළවෙනි මේ ප්‍රශ්නේ ඉඳන්ම පළවෙනි පාඩමේ ඉඳන්ම අපි හරියට වැඩේ කරමු. හරි. අපි බලාගෙන යමු ඉතුරු පාඩම් ටික. ඒතකොට ප්‍රවේණිය කියන්නේ පොඩි පාඩමක්. ඊට පස්සේ අපිට 8 ගත්තාම අපිට තියෙන්නේ පරිසරය ගැන පාරිසරික ජීව විද්‍යාව සම්පූර්ණ මේකේ පරිසර පද්ධති ගැන කතා කරන්න තියෙන්නේ. පාරිසරික ජීව විද්‍යාව. පාරිසරික ජීව විද්‍යාව. එතන මේක කාලච්ඡේද සාමාන්‍යයෙන් 40ක් විතර යනවා. කාලච්ඡේද 40ක් විතර යනවා. ඊට පස්සේ 9 තියෙන සම්පූර්ණ ශුද්‍ර ජීවීන් ගැන කතා කරන්න.
හත මිස් වුණානේ. හත මිස් වුණා. හත අණුක ජීව විද්‍යාව තියෙන්නේ. අණුක ජීව විද්‍යාව හා අණුක ජීව විද්‍යාව හා DNA ප්‍රතිසංයෝජිත තාක්ෂණය. තාක්ෂණය. මේකේ තමයි අපි කතා කරන්නේ අර එක්කෙනෙක්ගේ DNA තව එක්කෙනෙකුට දාලා කොහොමද අර වෙනස් ජීවීන් හදන්නේ. ඔන්න ඔය කාරණා ටික ලස්සන පාඩමක් මොලිකියුලර් බයොලොජි. ඒක ලස්සන පාඩමක්. ඊට පස්සේ අපිට අට තියෙන්නේ පාරිසරික ජීව විද්‍යාව. පාරිසරික ජීව විද්‍යාව අට ඒකත් අපිට ගන්න පුළුවන්. ඒකත් 40ක් විතර තියෙනවා කාලච්ඡේද. 9 තියෙන ශුද්ධ ජීව විද්‍යාව. ශුද්ධ ජීව විද්‍යාව ඒකත් කාලච්ඡේද 50ක් විතර තියෙන එක. 10 තියෙනවා විවහාරික ජීව විද්‍යාව. මේ විවහාරික ජීව විද්‍යාව කියන්නේ ඒකත් පොඩි පාඩමක්. මේකේ මේ අර සාමාන්‍ය ප්‍රායෝගික යෙදීම් ටික තියෙන්නේ. ඒ කියන්නේ නිකන් ඩෙන්ගු බරව වගේව වලක් හැදෙනව වලක්ව ගන්න කොහොමද? පටක රෝපණයක් කරන්නේ කොහොමද? ඊට පස්සේ මාළු වගා කිරීම සම්බන්ධ, ගෙදර මත්ස්‍ය වගාවල් සම්බන්ධ. අර ඒවා නිකන් ප්‍රායෝගිකව යන ටිකක් බයෝල ගෙදර එදිනෙදා යෙදෙන ටිකක් ගැන තියෙන පොඩි පාඩමක් ඒකත් ඔන්නවා. ඔන්න ඔය වගේ අපිට කාලච්ඡේද ටිකයි ඔන්න ඔය විදිහට විෂය නිර්දේශය තියෙනවා. විෂය නිර්දේශය තියෙනවා කතා කරන්නේ. හරි. එතකොට මේක අපි ඉස්සෙල්ලාම පොතේ වැඩේ කරද්දී අපි පොඩි අපි ටියුට් දෙනවා ඊට අමතරව එතකොට අපේ ටියුට් එක මේක යනවා මේක එවනවා ඔයගොල්ලන්ට ඊට අමතරව ඩේලි ප්‍රශ්න ටිකක් යනවා ප්‍රශ්න කොලයක් විදිහට වෙනම යනවා ඊට පස්සේ යුනිට් එකක් ඉවර වෙලා යුනිට් එක්සෑම් ටිකක් යනවා මේ ඔක්කොම අර ඔයගොල්ලන්ට එවනවා වෙනම පාර්සලයක් විදිහට මේ ගෙදෙට්ට එතකොට එවනවා අපි ඒක ඊළඟ දවසේ ඉඳන් ඔයගොල්ලෝ ඒක එවන්න ඊට අමතරව මේවා ගෙදර බිත්තිය ගහගන්න ඔය කොලයක් අනිත් පැත්තනේ ඔයගේ අපි ෆයිල් එක ඔය ටික අපි එවන්න ඕන ටික අපි එවන්න මේ ඒ ටික එවනවා එතකම් මම PDF එක දාන්නම් ඔයගොල්ලන්ට වැට්ටික් කරගන්න. එතකොට අපි අර සම්පත් පොතට අනුව ලස්සනට නෝට් එක යනවා. මම පෙන්නන්න අපේ නෝට් එක. එතකොට සම්පත් පොතේ තියෙන අර කරුණු සමහරක් වෙලා දැන් ඔයගොල්ලෝ සම්පත් පොත කියන එක දැකලා නැතුව ඇති. ඒ සම්පත් පොතේ තියෙන කරුණු අර එච්චරම පැහැදිලිව දාලා නැහැ. ඒ කරුණු ටික හරි පිළිවෙලට පැහැදිලිව එහෙම දාපු එකක් නෙවෙයි. හැබැයි අපි ඒකේ තියෙන කරුණු ටික ලස්සනට පිළිවෙලට හදලා කොටසින් කොටස කඩලා මේ විදිහට අපේ ටියුට් ටික හදලා තියෙනවා. කියව ගන්න ලේසි වෙන්න ඔයගොල්ලන්ට පුළුවන් වෙන්නේ ලස්සනට ටියුට් එක හදලා තියෙනවා. හැබැයි කොච්චර ටියුට් එකක් ටියුට් දුන්නත් අපි ටියුට් ටික පිළිවෙලට ඔක්කොම හැම යුනිට් එකකටම දෙනවා. හැබැයි අතින් නෝට් එක ෂෝට් නෝට් එකක් විදිහට ලියවනවා. හරි දැන් එතකොට මේ මම දැන් මේ විෂය නිර්දේශය ලියන්න ඔයගොල්ලන්ට ටයිම් එක දෙන්නේ නැහැ. හැබැයි ඒකට පළවෙනි පේජ් එක ඉඩ තියන්න මේ විෂය නිර්දේශය ලියන්න. විෂය නිර්දේශයේ කරුණු ටික ලියන්න ඉඩ තියන්න. ඒක අර මහා ලොකු දෙයක් නෙවෙයි හින්දා ඒක ඔයගොල්ලන්ට හිමිහිට ලියාගත්ත හැකිනේ. ඒක දැන් ඔන්ලයින් එකක ඒ වගේ එකකට කාලේ නාස්ති කරන එක අපරාධයි. මේ එතකොට විෂය නිර්දේශයේ පළවෙනි පේජ් එක ලියන්න ඉඩ තියලා ඊට පස්සේ අපි යුනිට් 1 එක පටන් ගමු පාඩමක් පටන් ගමු. එතකොට තේරෙයි දැන් ඔයගොල්ලෝ සමහරකට පන්ති ගිහිල්ලා තියෙනවා හරි කොහොම හරි නම් අර අපේ පන්තියේ උගන්වන රටාවේ වෙනස තේරෙයි. ඒක හින්දා අපි ඉස්සෙල්ලාම ඉක්මනට පාඩමක් උගන්වන්න ගමු. හරිද? එතකොට ෆස්ට් පේජ් එක තියාගන්න විෂය නිර්දේශය ලියන්න මේ විදිහට විෂය නිර්දේශයේ කරුණු ටික ලියන්න මේ ෆස්ට් පේජ් එක ඉඳ තියලා ඊළඟ පේජ් එකේ අපි දාගමු මාතෘකාව ජීව විද්‍යාව හඳුන්වා දීම යුනිට් 1 කියලා දාලා වැඩි අපි පටන් ගන්න යමු. යුනිට් 1 කියලා දාලා වැඩි පටන් ගන්න යමු. ජීව විද්‍යාව හඳුන්වා දීම යුනිට් 1 කියලා දාලා වැඩේට යමු. මම ටියුට් එක දාන්නම් ඔයගොල්ලන්ට වෙනම ජීව විද්‍යාව හඳුන්වා දීම යුනිට් 1 ලස්සනට අපි වැඩේ දාලා ගමු. හරි. අපි ලියන අතරම අපි ගම මාතෘකාව දාගන්න අතරම අපි කතන්දරයට යමු. හරි. මේකේ අපිට ඉස්සෙල්ලාම දැනගන්න ඕන කාරණාව තමයි මේ මොකද්ද මේ ජීව විද්‍යාව කියන්නේ කියලා. මොකද්ද ජීව විද්‍යාව? බයොලොජි කියන්නේ මොකක්ද කියන එක දැනගන්න ඕන. එතකොට බයොලොජි කියන එක හැදිලා තියෙන්නේ ග්‍රීක වචනයකින්.
මේ බයොලොජි කියන වචනේ හැදිලා තියෙන්නේ ග්‍රීක වචනයකින් හැදලා. ඒතර වචන දෙකක් එකතු වෙලා තමයි බයොලොජි කියන වචනේ හැදලා තියෙන්නේ. ග්‍රීක වචන දෙකක් එකතු වෙලා. එකක් තමයි බයෝස් කියන එක. බයෝස්. අනිත් එක තමයි ලෝගෝස් කියන එක. ලෝගෝස් කියන්නේ. ලෝගෝස්. බයෝස් කියන්නේ ජීවය. ජීවය. ලෝගෝස් කියන්නේ අධ්‍යයනය. අධ්‍යයනය. එහෙනම් බයොලොජි කියන එකේ තේරුම. බයොලොජි කියන එකේ තේරුම මොකක්ද? ජීවය අධ්‍යයනය. බයොලොජි කියන එකේ තේරුම ජීවය අධ්‍යයනය. හරි. ජීවය අධ්‍යයනය. එතකොට ඔයගොල්ලන්ට කියන්න පුළුවන් මම අද ගියා ඔන්ලයින් ජීවය අධ්‍යයනයේ පන්තියට. හරි ෂෝක් සර් කෙනෙක් හම්බුණා අපිට. මම ගියා ජීවය අධ්‍යයනය කරන පන්ති. එහෙම කියන්න පුළුවන්. අර හරි සිංහල නම ගත්තොත් ජීවය අධ්‍යයනය කියන එක තමයි බයොලොජි කියන එකේ තේරුම. දැන් හැබැයි මාර වැඩේ කියන්නේ ඔයගොල්ලන්ට හිතනවාද මේ ජීවය කියන්නේ මොකක්ද? ජීවය. අපි මේ ජීවය කියලා අපි කතා කරන්නේ මොකේටද? ජීවය කියන්නේ මොකක්ද? ජීවය කියන්නේ මොකක්ද? අයිඩියා එකක් තියෙනවද? මොකේටද මේ ජීවය කියන්නේ? අපි නිකන් ජීවය කියන එක නිකන් එදිනෙදා විවහාරයේදී මොකක්ද කියන්නේ අපි නිකන් පණ කියලා කියන්නේ. ඒකනේ අපි ජීවය කියන්නේ. පණ කියලා කියන්නේ නිකන් පණ ගියා පණ ආවා ඔය කියන්නේ. හැබැයි අපිට මේ පණ කියන එක සරලව ගත්තොත් ජීවය කියන්නේ පණ කියන එකනේ. අපිට මේ පණ කියන එක විස්තර කරන්න පුළුවන්ද? මේ පණ කියන එක අපිට විස්තර කරගන්න පුළුවන්ද? මෙන්න මේකයි. එහෙම මෙන්න මේකට තමා කියන්න කියලා නිකන් කාට හරි එහෙම මේක ගැන අයිඩියා එකක් විස්තර කරගන්න පුළුවන්. එක්ක ජීව විද්‍යාව දැනුම පාවිච්චි කරලා හරි රසායන විද්‍යාව දැනුම පාවිච්චි කරලා හරි මේක විස්තර කරගන්න පුළුවන්ද? ඒ කියන්නේ පණ අපිට ජීවයේ තියෙන එක මරු. ඒක එහෙන විශේෂ අද්විතීය දෙයක්. ඒක මරුනේ අපි මේ ඉගෙන ගන්නේ රස්සාවල් කරන්නේ මේක හැමදේම කරන්නේ අපිට මොකක් තියෙන හින්දාද? ජීවයක් තියෙන හින්දා. ඒක අපිට පැහැදිලි කරගන්නවත් ඒකට නිර්වචනයක් දෙන්නවත් අර්ථකථනයක් දෙන්නවත් පුළුවන්ද මේ ජීවය කියන එකට? අන්න ඒකට එහෙම මොකක්වත් මේ අපිට අර්ථකථනයක් ඔළුවට ඒක අපිට විතරක් නෙවෙයි විද්‍යාඥයන්ට අවිල්ලත් නැහැ. ඒ කියන්නේ ජීව විද්‍යාව, රසායන විද්‍යාව නියම වලින් මේක පැහැදිලි කරගන්න බෑ. ඒකට අංකයකට ඔළුවට දාගන්න ඕන එක තමයි මේ ජීවය කියන්නේ ජීවය යනු කියලා ගත්තොත්. ජීවය යනු විශේෂ හා අද්විතීය දෙයක්. විශේෂ හා අද්විතීය දෙයක්. විශේෂ හා අද්විතීය දෙයක්. හැබැයි මේක විශේෂ හා අද්විතීය දෙයක් වුණාට මාර වැඩේ මොකද්ද? මේක අර්ථ දක්වන්න විදිහක් නැහැ. මේ අර්ථ දක්වන්න බෑ. අර්ථ දක්වන්න බෑ. ඊට පස්සේ මේක නිර්වචනයක් ලබා දෙන්නත් බෑ. මේ මොකද්ද කියලා නිර්වචනයක් ලබා දෙන්නත් බෑ. නිර්වචනයක් ලබා දෙන්නත් බෑ. ඒට අමතරව මේක භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව නියම වලින් මොකද්ද කියලා පැහැදිලි කරගන්නත් බෑ. හරි. ඔන්න අපි හාහා පුරා කියලා බයොලොජි ඉගෙන ගන්න ආවා. බයොලොජි කියන්නේ ජීවය අධ්‍යයනය. නැත්නම් ජීවේ පණ අධ්‍යයනය වගේ හරිද? ජීවේ අපි සරලව ගත්තොත් පණ කියන එක ජීව මාර වැඩේ. ජීවයේ විශේෂ අද්විතීය දෙයක් නේ. හැබැයි ඒක අර්ථ දක්වන්නත් බෑ, නිර්වචනයක් දෙන්නත් බෑ, පැහැදිලි කරගන්නත් බැයිලු. දැන් මොකද කරන්නේ? අපි ජීව විද්‍යාව ඉගෙන ගන්න ආවා. ඒක ඉතින් පොතේම තියෙනවා සම්පප්පු දෙවිලා අර්ථකථනයක් දෙන්නත් බැයිලු, නිර්වචනයක් දෙන්නත් බැයිලු, පැහැදිලි කරගන්නත් බැයිලු. දැන් අපි මොකද කරන්නේ? වැඩේ අතාරලා දානවා. මොකද කරන්නේ? ජීව විද්‍යාව එක පැහැදිලි කරගන්නත් බැයි නම නිර්වචනයක් දෙන්නත් බැයි නම මොකද කරන්නේ? අර මේකට අර අපිට ජීව විද්‍යාව මේ කියන්නේ රසායන විද්‍යාව විද්‍යාවෙන් අපිට අර්ථකථන දෙන්න බැරි වුණාට අර බුද්ධ ආගමෙන් විවිධ ආගම් වලින් අපිට මේ ජීවය සම්බන්ධව මෙහෙම තමා සංසාරේ ගමන් කරන්නේ මෙහෙමයි යන්නේ කියලා අර ජීවය පිළිබඳ ආගමික මතවාද තියෙනවා. හැබැයි අර විද්‍යාත්මකව තමයි ජීවය කියන එක පිළිබඳ මතවාදයක් නැත්තේ. අන්න ඒකින්ද දැන් මේකට විද්‍යාත්මකව අපිට අර්ථ දක්වා ගන්නවත් නිර්වචනයක් දෙන්නවත් පැහැදිලි කර ගන්නවත් බැරි හින්දා විද්‍යාඥයෝ කරපු වැඩේ තමයි ජීවය කියන එක අපිට විස්තර කරගන්න බැරි හින්දා විද්‍යාඥයෝ ඊළඟට කරපු එක තමයි ජීවය තියෙන කට්ටියව අධ්‍යයනය කරන්න ගත්තා. එතකොට ජීවය අධ්‍යයනය කරන යන්න තමයි හරිනම් ඇත්තම ජීව විද්‍යාව යොදවන්නේ. ඒක බැරි වෙච්ච හින්දා විද්‍යාඥයෝ කරපු වැඩේ තමයි ජීවය තියෙන කට්ටිය ඉන්නවනේ. ඒ කියන්නේ ජීවීන් ඉන්නවනේ. ජීවීන් අධ්‍යයනය කරන්න ගත්තා. ඒක හින්දා ජීව විද්‍යාව යනු කිව්වොත් දැන් අපි කියන නිර්වචනේ තමයි ජීව විද්‍යාව යනු කිව්වොත් අපි දැන් කියන්න ඕන නිර්වචනේ තමයි මොකක්ද? ජීව විද්‍යාව යනු කිව්වොත් කියන්න ඕන නිර්වචනේ තමයි අපි ගන්න ඕන ජීවීන් පිළිබඳ අධ්‍යයනය සඳහා
ජීවීන් පිළිබඳ අධ්‍යයනය සඳහා විශේෂ අවධානයක් සහිත විද්‍යාව. විශේෂ අවධානයක් සහිත විද්‍යාව. ජීවීන් අධ්‍යයනය සඳහා විශේෂ අවධානයක් සහිත විද්‍යාව අපි කියනවා ජීව විද්‍යාව කියලා. ජීව විද්‍යාව කියලා. දැක්කද ඒක හැදිච්ච විදිහ? ජීවය අධ්‍යයනය කරගන්න බැරි වුණා. ඒක නිර්වචනයක් පැහැදිලි කරා. ඒක දෙන්න බැරි අතට තාම අපිට මොකද්ද කියලා මේ අපේ තියෙන්නේ. ඒක හින්දා තමයි අපි මොකක් වෙන්නේද? ජීවීන් අධ්‍යයනය කරන්න යන්නේ. ඒක හින්දා ඒක බැරි හින්දා ජීවීන් නිකන් අධ්‍යයනය කරලා හරියනවා. ජීවීන් අධ්‍යයනය කරද්දී විශේෂ අවධානයකින්. ඒ කියන්නේ අපි ජීවීන් අධ්‍යයනය කරනවා කියලා පාරේ යන බල්ලෙක් දිහා බලා හිටිය කියලා ඒක ජීව විද්‍යාව වෙන්නේ නැහැ. එතකොට ඒකත් මොකද? ජීවීන් නිකන් අපි දිහා බලා හිටිය කියලා. එතකොට ජීවීන් අධ්‍යයනය කරද්දී කොහොමද අපි බලන්න ඕන? විශේෂ අවධානයක් සහිතව බලන්න ඕන. එතකොට ජීවීන් අධ්‍යයනය සඳහා විශේෂ අවධානයක් සහිත විද්‍යාවට අපි කියනවා මොකක් කියලාද? ජීව විද්‍යාව කියලා. අපි ඇත්තටම මෙතන ජීවීන් කියලා සලකන්නේ කවුද? ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ කාලේ ඉගෙනගෙන තියෙනවා. ජීවීන් කියන්නේ අපි කාටද? අපි සරලව ජීවීන් කියන්නේ මේ ජීවීන් කියන්නේ ශාක මෙතෙන්දී අපි ජීවීන් කියන්නේ ශාක සතුන් ශුද්‍ර ජීවි. කරන මෙතන යටින්ම ලියමු මේ ජීවීන් කියලා හඳුන්වන්නේ ශාක සතුන් ශුද්‍ර ජීවි. මේ කට්ටිය ගැන තමයි අපි ඉගෙන ගන්න. එහෙනම් අපි ජීව විද්‍යාවේ ඉගෙන ගන්න මෙන්න මේ කට්ටිය ගැන. මොන කතන්දරේ? හරි. එතකොට අර මම කිව්වේ අපේ පන්තියේ යන රටාව ගත්තාම කොහොමද අපේ යන රටාව? මතක තියාගන්න තියෙනවා. මතකේ තියෙනවා. අවබෝධය තියෙනවා. මේක මේ පොඩි කතන්දරයකින් මම තේරුම් කරන්නේ. අපේ තාර්කික ඉගෙනීම තියෙනවා. දැන් බලන්න මම නිකම්ම අපිට මේකේ විභාගයට අහන්නේ හරියද? ඔය විභාගයට අහන්නේ ස්ට්‍රක්චර් ඩිසයින් ප්‍රශ්න වල හරියද? මේව අහන්නේ නැහැ හරියද? මේව අහන්නේ නැහැ. මේ සාමාන්‍ය ෆස්ට් ටර්ම් ටෙස්ට් එකවත් මේවා ලොකුවට අහන්නේ නැහැ. හැබැයි අහන්නේ මෙන්න මේක තමයි. ජීව විද්‍යාව යනු කියන එක තමයි අහන්නේ. හැබැයි යනු කියන එක අහද්දී ඔයගොල්ලන්ට මේක ඉගෙන ගන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. ගිරවෙක් වගේ කටපාඩම් කරගත්ත හැකි මොකද්ද? ජීවීන් පිළිබඳ අධ්‍යයනය සඳහා විශේෂ අවධානයක් සහිත විද්‍යාව ජීව විද්‍යාව කියලා. ඒක නිකන් කටපාඩම් කරගත්ත හැකි. බොහෝ බයෝ පන්ති වල මේක තමයි කරන්නේ. හරිද? එතකොට මෙහෙම කටපාඩම් කරගෙන මේ වැඩේ කරගත්ත හැකි. එහෙම නැත්තම් මොකක් කරන්න පුළුවන්? මේ සම්පූර්ණ සිද්ධාමය දැනගෙන. මේකේ තියෙන්නේ බයෝස් කියන්නේ ජීවය. ජීවය කියන්නේ විශේෂ අද්විතීය දෙයක්. ඒක තමයි පණ. හැබැයි ඒක ගැන අපිට අර්ථ දක්වන්නවත් නිර්වචනයක් දෙන්නවත් පැහැදිලි කරගන්නවත් බැරි වෙච්ච හින්දා විද්‍යාඥයෝ කරපු වැඩේ තමයි මේ ජීවය තියෙන කට්ටිය ගැන අධ්‍යයනය කරන්න ගත්තා. අන්න ඒකෙන් හැදිච්ච විද්‍යාව තමයි ජීව විද්‍යාව. අන්න අපිට දැන් මොකද්ද? තාර්කිකව ඉගෙනගෙන මේක සම්පූර්ණයෙන් කතන්දරේ අවබෝධ කරගෙන ඒක තුලින් මතකයට ඕන කරුණු ටික තියෙනවා. හරිද? බයෝ ඉගෙන ගන්න ඕන ශාස්ත්‍රය ඕක තමයි. බයෝ ඉගෙන ගන්න ඕන ශාස්ත්‍රය ඕක. නිකන් ඉගෙන ගත්තා කියලා මේක කටපාඩම් කරගත්තා කියලා తాවකාලිකව ඔයගොල්ලන්ට ලකුණක් ගන්න පුළුවන් වෙයි. හැබැයි මේක දීර්ඝව කරගෙන යන්න බෑ. දීර්ඝව කරගෙන යන්න බෑ. අන්න පස්සේ මෙහෙම කටපාඩමින් විතරක් ගියාට පස්සේ කාලයක් යද්දි එපා වෙනවා. ඒකින් හින්දා බයෝ ඉගෙන ගද්දි කාගෙන් කොහෙන් ඉගෙන ගත්තත් ඉගෙන ගන්න හැම වචනයක්ම දැනගෙන ඉගෙන ගන්න. මෙන්න මේකෙන් වෙන්නේ මෙහෙම එකක්. මේකෙන් වෙන්නේ මෙහෙම එකක් කියලා දැනගෙන ඉගෙන ගන්න. හරි. දැන් එහෙනම් මොකද්ද ජීව විද්‍යාව කියන්නේ? ජීවීන් පිළිබඳ අධ්‍යයනය සඳහා විශේෂ අවධානයක් සහිත විද්‍යාවට අපි කියනවා මොකක් කියලාද? ජීව විද්‍යාව කියලා. හරි. එතකොට මේකේ අර ජීව විද්‍යාව කියන එක ඉතා සියුම් විෂයක්. ඒ කියන්නේ නිකන් අර අධ්‍යයනය කරලා බෑ. අර ඒ කියන්නේ ඔගේ සියුම් ගතිය කියන්නේ අර අපි ජීවියෙක් දකිද්දි කියන්නේ අපි සාමාන්‍ය කෙනෙක් මෙහෙම මාළු ටැංකියක ඉන්න මාළුවෙක් දකිද්දි මාළුවෙක් ඉන්නවා. හරි ඔය අර සෙන් කතාවකුත් තියෙනවා අර මෙහෙම මේ කියන්නේ අර ගුරුවරයෙක් ගිහිල්ලා තියෙනවා මේ ගුරුවරයෙක් ගාවට ගෝලෙක් ගිහිල්ලා තියෙනවා ඉගෙන ගන්න එයාගේ අවධානය බලන්න ගිහිල්ලා තියෙනවා. හරිද? එතකොට අවධානය බලන්න ගියාට පස්සේ මේ ගෝලයාට කියලා තියෙනවා අර මාළු ටැංකියේ ඉන්න මාළුව ගැන බලාගෙන එන්න විස්තරයක් කියන්න කියලා. එයා නිකන් ඇවිල්ලා කියලා තියෙනවා හරි මම බැලුවා ඕන ප්‍රශ්නයක් අහන්න කියලා. එතකොට ගුරුවරයා අහලා තියෙනවා එහෙනම් ඒ මාළුවගේ තිත් කීයක් තිබ්බද ඇඟේ? අර මොනවා හරි ලප හරි මොනවා හරි තිත් කීයක් තිබ්බද කියලා. අරුව නිකන් ඇවිල්ලා බලාගෙන ඇඹිලි පාට මාළුවෙක් කියලා විතරයි බලලා තියෙන්නේ. තිත් කීයක් තිබ්බද කියලා ගන්නලා නැහැ. ඊට පස්සේ ආයෙ පාරක් ගිහලා තිත් ටික ගණන් කරා. තිත් ටික ගන්නට පස්සේ අහලා තියෙනවා අර මේ පින්ස් වල කොච්චර මේවා තිබ්බද කියලා. ඒ මාළුවගේ තුවාලයක් තිබ්බද? ඔහොම දෙතුන් පාරක් ප්‍රශ්න අහලා තියෙනවා. අර ඒකින්ද අර ජීව විද්‍යාව ඉගෙන ගද්දි නිකන් සාමාන්‍ය විදිහට නිරීක්ෂණ දැකලා හරියන්නේ නැහැ. ඒවා හැම දෙයක්ම දකිද්දි බලන්න ඕනේ. ඉතා සියුම් විදිහට දකින ඥානයක් හදා ගන්න ඕනේ. සියුම් විදිහට දකින ඥානයක් හදා.
එහෙම මේ ඥානෙ හදාගත්තොත් මේක ලේසි ගොඩ යන්න. අපි ඉස්සරහට ඒක කොහොමද ඩිවෙලොප් කරගන්නේ කියලා. ඒකට සමහරක් කට්ටියට උපතින්ම තියෙනවා. සමහරක් කට්ටියට වැඩේ හදාගෙන යන්න වෙනවා. එතකොට ඔයා ඔක්කොටම කලින් තේරුම් ගන්න ඔයා මේ විදිහට වැඩේ හදාගෙන යන්න ඕනේ කෙනෙක්ද? ඔයාට ඒක තියෙන එක්කෙනෙක්ද කියලා. හැබැයි කාට වුණත් ඔයාට මේ මතකයේ අඩු වෙනම් මේ වෙලාවේ. හරිද? ඊට පස්සේ Tamanට එහෙම සියුම් විදි හරි. එතකොට ඔය විදිහට තමයි අපි ඔක පොඩ්ඩක් සම්පත් අපේ නෝට් එකට අනුව චුට්ටක් බලමු. තියෙන ටික පොඩ්ඩක් නෝට් එකට අනුව කියවලා බලමු. දැන් සම්පත් පොත් තියෙනවා. සම්පත් පොතේ ඔය විදිහටම තමයි තියෙන්නේ. එතකොට තියෙනවා ජීව විද්‍යාව හඳුන්වා දීම. මේකේ මුලින්ම අර තියෙනවා ජීව විද්‍යාව යනු ජීවීන් පිළිබඳ. එතකොට ජීවීන් කියන කොළුවට දාගන්න ජීවීන් පිළිබඳ ඒ වගේ විශේෂ තැන් හයිලයිට් කරගන්න. ජීවීන් පිළිබඳ අධ්‍යයනය සඳහා විශේෂ අවධානයක් සහිත විද්‍යාව ජීව විද්‍යාව කියනවා. බයෝස් කියන්නේ ජීවි. අපි දැන් ඒවා ටික ලස්සනට කතා කරලා ලෝගෝස් කියන්නේ අධ්‍යයනය. ජීව යන සංකල්පය අර අර්ථ දක්වා ගන්න බෑ. ලස්සනට අපේ ඊට පස්සේ ඒක නිර්වචනයක් ලබා දෙන්න බෑ. ජීවය කියන්නේ හැබැයි විශේෂ හා අද්විතීය දෙයක් කියලා දැනගන්න ඕන. ඊට පස්සේ ඒ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව නියම වලින් පැහැදිලි කරගන්න බෑ. ඒ වගේම ජීව විද්‍යාව සංකීර්ණ හා අති විශාල විශේෂ සම්දාරයක් සහිත විෂයකි. ඒක හින්දා මේක අධ්‍යයනයේ පහසුව සකා ප්‍රධාන ශාඛා තුනකට බෙදෙනවා. අන්න ඒක අපි දාගන්න ඕන. ඊට පස්සේ යටි. කියන්නේ ජීව විද්‍යාව කියන්නේ පොඩි විෂයක් නෙවෙයි සාමාන්‍ය ලොකු විෂයක්. එතකොට මේක අධ්‍යයනයේ පහසුව සකා ජීව විද්‍යාව ප්‍රධාන ශාඛා තුනක කියලා මේක යටින් දාගෙන යමු. ඔයගොල්ලෝ යටින් දාන්න ජීව විද්‍යාව අධ්‍යයනයේ පහසුව තකා දෙන පහසුව තකා ප්‍රධාන ශාඛා තුනකි. මාත් එක්කම දාගෙන යමු. දැන් අර ටික ලියලා තියෙන්නේ ප්‍රධාන ශාඛා තුනකි කියලා දාලා ලියාගෙන යමු. පළවෙනි එක සත්ව විද්‍යාව. සත්ව විද්‍යාව. මේක තියෙන්නේ සතුන් පිළිබඳ අධ්‍යයනයට. සතුන් පිළිබඳ අධ්‍යයනය. සතුන් පිළිබඳ අධ්‍යයනයට තියෙනවා සත්ව විද්‍යාව. දෙවෙනි එක උද්භිත විද්‍යාව. උද්භිත විද්‍යාව. උද්භිත විද්‍යාවෙන් කරන්නේ ශාක පිළිබඳ අධ්‍යයනය. ශාක පිළිබඳ අධ්‍යයනය. ඊට පස්සේ තුන්වෙනි එක අපිට කතා කරන්න තියෙනවා ශුද්ධ ජීව විද්‍යාව. මේක අපි කතා කරන්නේ ශුද්ධ ජීවීන් ගැන. ශුද්ධ ජීවීන් පිළිබඳ අධ්‍යයනයේ තියෙන. එතකොට අර අපි ජීවීන් කියලා ඉගෙන ගන්න ශාක සතුන් ශුද්ධ ජීවීන් තමයි. අර ඒ යටතේම තමයි අපි ජීවීන් කියලා කතා කරන්නේ මේ තුන්දෙනා ගැනමනේ. ඒ යටතේම තමයි අපිට මේක බෙදලා දක්වන්න පුළුවන්. ජීව විද්‍යාව අධ්‍යයනයේ පහසුව තකා ප්‍රධාන ශාඛා තුනකට බෙදන්න පුළුවන්. ඒක තමයි සත්ත්ව විද්‍යාව, උද්භිද විද්‍යාව, ශුද්ධ ජීව විද්‍යාව කියලා ප්‍රධාන ශාඛා තුනකට බෙදලා දක්වන්න පුළුවන්. ඕකත් දාගෙන යමුකෝ. ජීව විද්‍යාව ප්‍රධාන ශාඛා තුනක් යටතේ බෙදලා දක්වන්න පුළුවන් කියලා. මට මේ ලියලා ඉවරුනහම chat එකක් දාන්න හරි කියලා. නැත්නම් හොයන්න බෑ. ලින්ක් වල නැද්ද මොකද කියලා අපි ඉස්සරහට පොඩ්ඩක් අඳුරගමු. කතා කරලා කවුද කට්ටිය කොහොමද කියලා. හරිනේ. හරි. අනිත් ටැග් දාලා ඉවරනහම අපි ඊට පස්සේ මේකත් එක්කම තව අපිට චූටි කතන්දරයක් තියෙනවා. මේ ඒක තමයි මේ ඒක අපි ලියා ගන්න ලොකුවට ඕනෙත් නෑ මේ නෑ. මේවා දැන් සත්ත්ව විද්‍යාව ගත්තහම අපිට සත්තුන්ගේ ඊළඟට අධ්‍යයනය කරන්න දේවල් ටිකක් තියෙනවා. සත්තුන්ගේ අධ්‍යයනය කරන්න දේවල් ටිකක් තියෙනවා. දැන් ඒවා ගත්ත සත්තුන්ගේ අධ්‍යයනය කරන්න තියෙන දේවල් ගත්තාම සත්තුන්ගේ සෛල අධ්‍යයනය කරන්න පුළුවන්. සත්තුන්ගේ පටක අධ්‍යයනය කරන්න පුළුවන්. ශාකවලත් ඒ වගේ. ශාකවලත් ශාක සෛල, ශාක පටක, ශාකවල ව්‍යුහ, කෘත්‍යයන් ටික ඒවා වෙන වෙනම අධ්‍යයනය කරන්න පුළුවන්. අන්න ඒ අනුව මේ ප්‍රධාන අපිට ශාඛා තුනකට බෙදෙනවා. මේ ශාඛා තුන යටතේ කතා කරන්න වෙනම තියෙනවා.
ඒ කියන්නේ මේ සෛල විද්‍යාව කියලා, සෛල විද්‍යාව, පටක විද්‍යාව, ව්‍යුහ විද්‍යාව කියලා මේවා යටතේ අණු ශේෂ්ත්‍ර ටිකක් තියෙනවා. මේවා යටතේ අණු ශේෂ්ත්‍ර තියෙනවා. මේ හැම එකකම අණු ශේෂ්ත්‍ර කතා කරන්න පුළුවන්. අපිට සම්පත් පොතත් එක්කම ගත්තොත් එහෙම අපිට ඒකේ ඒකේ තියෙනවා මෙම ශාඛා යටතේ අධ්‍යයනය කරන ශේෂ්ත්‍ර කිහිපයකි. ශේෂ්ත්‍ර කිහිපයක් තියෙනවා. මේවා යටතේ ඒවා ඒවන ලොකුවට අහන ඒවා නෙවෙයි. ඒක තමයි සෛල විද්‍යාව, පටක විද්‍යාව. සෛල විද්‍යාව කියන්නේ සෛල පිළිබඳ. අර ඒක අර අවබෝධය තියාගන්න හැබැයි මොකද්ද මේ සෛල විද්‍යාව? සත්ත්ව සෛල අධ්‍යයනය කරන එකත් සෛල විද්‍යාව. ශාක සෛල අධ්‍යයනය කරත් සෛල විද්‍යාව. ව්‍යුහ විද්‍යාව කියන්නේ දේහයේ දල ව්‍යුහය පිළිබඳ අධ්‍යයනය. කායික විද්‍යාව කියන්නේ කෘත්‍ය. ජෛව රසායන කියලා කියන්නේ ජීවීන් හැදිලා තියෙන කාබෝහයිඩ්‍රේට් ලිපිඩ වගේ ජෛවීය අණු පිළිබඳ. ප්‍රවේණීය නැත්නම් ආවේණීය පිළිබඳ අධ්‍යයනය. පරිසර විද්‍යාව පිළිබඳ අධ්‍යයනය. අන්න ඔයයි කතන්දරේ යන්නේ. හරිද? ඒක නම් ලොකුවට දාගන්න ඕනේ නෑ. අර යටින් ඕන අණු ශේෂ්ත්‍ර කියලා කිහිපයක් එතන ලියන්න ඉඩ තියන්න මම නෝට් එක දාන්නම්. අණු ශේෂ්ත්‍ර කියලා ලියන්න ඉඩ තියන්න. ඊළඟට අපිට මේකේ දැන් අපිට කතා කර මේ පාඩමේ අපිට කතා කරන්න තියෙන්නේ මේ ජීව විද්‍යාව හඳුන්වා දීම යටතේ කතා කරන්න තියෙන්නේ පාර්ට්ස් තුනයි. පළවෙනි එක තමයි මෙන්න මේ ජීව විද්‍යාව කියන එක හරියට මොකද්ද? ඒ කියන්නේ ඔළුවට දාගන්න අර. ඒකේ ඔළුවට දාගත්ත ළමයි ඔළුවට අර මේක දාලම තියෙන්නේ හරිද? මේක මේ පාඩමට මේ බයෝ කියන වචනේ දීලා මේක දාලම තියෙන අරමුණ තමයි මේ අර ජීවය කියන එක අධ්‍යයනය කරන්න බෑ. ඒකින් තමයි අපි ජීවීන් කියලා අධ්‍යයනය කරන්නේ. එහෙම අර ඒක ඉගෙන ඒක තමයි ඒකේ මූලික පාර්ට් එක. හරිද? හැබැයි පන්ති වල ඒක තමයි කියන්නේම නැත්නම් නිකම් බොරුවට මේක පාඩම් කරනවා මේ. අර ඒක මිස් කරලා දානවා. ඒක තමයි මේක දීලා තියෙන්නේ මේක ළමයිට පැහැදිලි කරන්න. හරි. එක පාඩම් එකක් තමයි මෙන්න මේක හඳුන්ලා දෙන එක ජීව විද්‍යාව කියන එක. ඊළඟට අපිට ඇයි අපි ජීව විද්‍යාව ඉගෙන ගන්න කියලා. මොකටද අපි ජීව විද්‍යාව ඉගෙන ගන්නේ? අපි මොකටද? මොකටද? ડોක්ටර් කෙනෙක් වෙන්න එහෙමද? ડોක්ටර් කෙනෙක් වෙලා සල්ලි හොයන්නද එහෙමද? සල්ලි හොයන එක ඒක තියෙනවා එක පැත්තක. හැබැයි ડોක්ටර් කෙනෙක් වෙලා අපි මොකද්ද කරන සේවය අනිත් පැත්ත. සර්විස් එක මොකද්ද? ඒක තමයි මොකද්ද? මිනිස්සුන්ට ලෙඩ හැදෙනවා. ඒ ලෙඩ වලට අපි බෙහෙත් කරනවා. ඒකේ ගැටලුවක්. සමාජයේ ගැටලුවක් තමයි ලෙඩ හැදෙන එක. ඒකට අපි බෙහෙත් කරනවා. ඕ වගේ ලෙඩ හැදෙන එක ගැටලුවක්. ඒ වගේ මේ සමාජයේ තියෙනවා විවිධ ගැටලු. විවිධ ගැටලු තියෙනවා. අන්නේ විවිධ ගැටලු වලට ජීව විද්‍යාව භාවිතයෙන් මොකක් කරන්න පුළුවන්ද? පිළිතුරු හොයන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟට කතා කරනවා කොහොමද එහෙම පිළිතුරු හොයන්නේ? මොනවද මේ වගේ සමාජයේ අපිට කතා කරන්න තියෙන ජීව විද්‍යාව හා බැඳුණු ගැටලු කියලා. මාතෘකාව දාගෙන යමු ජීව විද්‍යාව හා බැඳුණු ගැටලු. ජීව විද්‍යාව හා බැඳුණු ගැටලු කියලා. මාතෘකාව දාමු ජීව විද්‍යාව හා බැඳුණු ගැටලු. يعني පට ගාලා වැඩ ටික කරන්න ඕන මේ ඒ කියන්නේ මේකත් අර නිදාගෙන අර එහෙම මේ ඔන්ලයින් මේ වැඩ කරා. එහෙනම් ෆිසිකල් පන්තියක් හොයාගන්න අර දැන් තමන්ගේ එහෙම රූටින් එකක් නම් තියෙන්නේ වැඩේ එක තැන ඉඳලා මේකට අර පිළිවෙලට ඇවිල්ලා වැඩ ටික කරන්න අර. මේ වෙලාව වෙන් කරගෙන. එහෙම නැතුව වැඩ කරන්න යන්න එපා මේ ඔහේ මේ කොහාට හරි වෙලා ඇඳ උඩට වෙලා නිකන් ෆිල්ම් එකක් බලනවා වගේ මේක බලන්න එපා. අර පිළිවෙලට වැඩේ ලෑස්ති වෙලා වැඩේ කරන්න රෙඩි වෙලා ඉන්න. හරි අපි කතා කරමු ජීව විද්‍යාව හා බැඳුණු ගැටලු. මේක අපි වෙනස්ම විදිහකට ඉගෙන ගමු. ලස්සනට පාඩම් කරන්න පුළුවන් වෙන්න වෙන්නේ. හා බැඳුණු ගැටලු. ජීව විද්‍යාව හා බැඳුණු ගැටලු. ජීව විද්‍යාව හා බැඳුණු ගැටලු වල පළවෙනි එක තමයි ජීව විද්‍යාව හා බැඳුණු ගැටලු වල පළවෙනි එක තමයි අපිට කතා කරන්න තියෙන. මේක ගත්තාම පළවෙනි එක තමයි ජීවීන්ගේ විවිධත්වය පිළිබඳ අවබෝධය. ජීවීන්ගේ විවිධත්වය පිළිබඳ අවබෝධය. විවිධත්වය පිළිබඳ අවබෝධය. ජීවීන්ගේ විවිධත්වය පිළිබඳ අවබෝධය තමයි පළවෙනි. හරිද? දැන් අපි මේකේ දැනගන්න ඕන පෘථුවිය ඉස්සෙල්ලාම ජීවය ඇති වෙච්ච තැන ඉඳලා පෘථුවිය ඉස්සෙල්ලාම ජීවය හටගත්ත තැන ඉඳලා අද දක්වා එනකම් කොහොමද ජීවය ඇති වෙච්ච ක්‍රියාවලිය කොහොමද ඊට පස්සේ ගත්තාම අද කොච්චර ජීවීන් පිරිසක් ඉන්නවද මේ ජීවීන්ගේ මොනවද කරන්නේ? ඒ කියන්නේ අපි පෘථුවිය තනියෙන් නෙවෙයි ඉන්නේ වෙන ශාක සත්තු ඉන්නවා. අපිට මේ ශාක සත්තු ගැන අවබෝධයක් නැතුව මේකේ ජීවත් වෙන්න බෑ.
ඒ ශාක සත්තු මොකද්ද පරිසරය වෙනුවෙන් කරන්නේ? ඒගොල්ලෝ ගැන ඒ ශාක සත්තු ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕන 100%ක්. එහෙම වුණොත් තමයි මේක කරගෙන යන්න පුළුවන්. නැත්නම් අපිට මේක කරගෙන යන්න බෑ. හරි. අපි දැන් ලස්සනට මේකේ තියෙන කරුණු ටිකක් අපිට මේක මතක තියාගන්නත් තියෙනවා, අවබෝධ කරගන්නත් තියෙනවා. අපි ලස්සනට වැඩේට යනවා. හරි. පෘථුවිය ඉස්සෙල්ලාම සම්භාව්‍ය වෙන්නේ. ඔය බිග් බෑන් තියරිය කියලා ලොකු පිපුරුමක් වෙලා ඒකෙන් ඇතිවෙච්ච පාෂාණයක් විදිහට පෘථුවිය ඉස්සෙල්ලාම හටගන්නේ වසර බිලියන 4.6 දී. කියන්නේ පෘථුවිය සම්භාව්‍ය වෙන්නේ. පෘථුවිය සම්භාව්‍ය. පෘථුවිය සම්භාව්‍ය කියන එක වෙන්නේ වසර මිලියන බිලියන 4.6කට පෙර. මෙන්න මේ වගේ කාලේ තමයි ඉස්සෙල්ලාම පෘථුවිය ඇති වෙලා තියෙන්නේ. කොහොම ඇති වෙලා පෘථුවියේ කිසිම ජීවියක් තිබිලා නැහැ. පෘථුවියේ කිසිම ජීවියක් තිබිලා නැහැ. ඊට පස්සේ කාලයක් ගිහිල්ලා වසර බිලියන 3.5 දී විතර පෘථුවිය මොකක් කරලා තියෙනවා? පෘථුවියේ ජීවය සම්භාව්‍ය වෙලා තියෙනවා. පෘථුවියේ ජීවය සම්භාව්‍ය. එතකොට පෘථුවියේ ජීවය සම්භාව්‍ය වෙන්නේ වසර බිලියන 3.5කට පෙර. ඉස්සෙල්ලාම ජීවීන් කියලා පිරිසක් ඇති වෙලා තියෙන්නේ වසර බිලියන 3.5කට පෙර. අපි දැනගන්න ඕන මේ ඉස්සෙල්ලාම ඇති වෙච්ච ජීවීන් මොන වගේද කියලා. මේ ජීවීන් මොන වගේද කියන කාරණාව අපි දැනගන්න ඕන. ජීවීන් මොන වගේ කට්ටියක්ද? එහෙම. 3.5කට කලින් ඇති වෙච්ච මේ ඉස්සෙල්ලාම ඇති වෙද්දී අද වගේ ජීවීන් නෙවෙයි නැති වෙලා ඇත්තේ. මේ ඇති වෙච්ච ප්‍රථම ජීවීන් මොන වගේද කියලා. ප්‍රථම ජීවීන් ගත්තාම මොන වගේ කට්ටියක්ද කියන කාරණාව අපි දැනගන්න ඕන. එතකොට මේ කට්ටිය ගත්තාම මේ මුලින්ම මේ ඇති වෙච්ච කට්ටිය ගත්තාම මුලින්ම මේ වාතයේ ඔක්සිජන් තිබුණේ නැහැ. ඒ කියන්නේ වෙන ඔය මීතේන් නයිට්‍රජන් වල ඔක්සයිඩ් වගේ විෂ වායු තමයි පෘථිවියේ තිබ්බේ. ඔක්සිජන් තිබුණේ නැහැ. එතකොට ඒගොල්ලෝ අර ඔක්සිජන් නැතුව තමයි ජීවත් වුනේ. එතකොට මේගොල්ලෝ අංකයකට නිර්වායුකයි. නිර්වායුක කට්ටිය. ඒ කට්ටියට ප්‍රභා සංශ්ලේෂණය කරන්න බෑ. අර පෘථිවියේ තිබ්බ කාබනික ආහාර මත යපුනේ. ඒකෙන් හින්දා මේගොල්ලෝ විෂම පෝෂී වුණා. විෂම පෝෂී. ඊට පස්සේ අපි දන්නවා නෂ්ටිය සැකසීලා තියෙන අනුව අපි සෛල වර්ග දෙකක් බෙදනවා. හොඳට නෂ්ටිය සැකසීලා තියෙනවා. නෂ්ටියක් විදිහට DNA ටික නෂ්ටියක් ඇතුලේ සැකසීලා තියෙනවා අපි මොකක්ද කියලාද කියන්නේ. ඒක දැනගන්න ඕනේ. මොකක්ද? හොඳට සැකසීලා තියෙනවා නම් ඒකට අපි කියන්නේ මොකද්ද? සූනෂ්ටිකයි කියලා. සුපිරියර් නෂ්ටිය සැකසීලා තියෙනවා. DNA ටික ලස්සන නෂ්ටියක් ඇතුලේ සැකසීලා තියෙනවා. අපි කියනවා සූනෂ්ටිකයි කියලා. එහෙම DNA ටික නෂ්ටියක් ඇතුලේ සැකසීලා නැත්නම් අපි කියන්නේ ප්‍රාග්නෂ්ටිකයි කියලා. එතකොට මේ මුල් කාලේ කට්ටියගේ ලස්සනට DNA ටික නෂ්ටියක් ඇතුලේ සැකසීලා නැහැනේ. එතකොට මේගොල්ලෝ ප්‍රාග්නෂ්ටිකයි. ප්‍රාග්නෂ්ටික සෙට් එකක් තමයි හිටියේ. හරිද? එතකොට ඔන්න ජීවය සම්භාව්‍ය වෙනවා 4.6 දී. 3.5 දී තමයි මොකක් වෙන්නද ඉස්සෙල්ලාම මේ පෘථිවිය සම්භාව්‍ය වෙනවා. ඊට පස්සේ ජීවය සම්භාව්‍ය වෙන්නේ 3.5 දී. ඒ ඇති වෙච්ච ප්‍රථම ජීවීන් ගත්තාම නිර්වායුක විෂම ප්‍රෝෂී ප්‍රාග්නෂ්ටික ජීවීන්. ආයි මේ ගවම ඔලුවට දාගෙන යමු. දැන් එතකොට දැන් ඉන්න ජීවීන් නිර්වායුක විෂම ප්‍රෝෂී ප්‍රාග්නෂ්ටික ජීවීන් නෙවෙයිනේ. කාලයත් එක්ක මොකක් වෙලා තියෙනවද? පරිණාමය වෙලා දැන් සෑහෙන ජීවීන් ගොඩක් ඇති වෙලා තියෙනවා. එතකොට වර්තමානයේ වෙනකොට ජීවී විශේෂ මිලියන අද වෙනකොට ජීවී විශේෂ ජීවී නෙවෙයි දැන් අපි කතා කරන්නේ ජීවී විශේෂ මිලියන 10ක් 100කටත් වඩා ප්‍රමාණයක් එහෙම කියනවා නේද? ප්‍රමාණයක් ජීවත් වේ. වර්තමාන වෙනකොට පෘථිවියේ කොච්චරක් ඉන්නවද? මිලියන 10ක් 100ක් අතර. මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා. මේ ප්‍රමාණයටත් තාම හොයාගත්තේ නැති විශේෂයනේ. ජීවි නෙවෙයි. ඒ කියන්නේ බල්ල පූස කොටි වලස්තු කූඹි අර මේ විවිධ ජීවි විශේෂ ගත්තාම මිලියන 10කට 100කට වඩා ප්‍රමාණයක් ජීවත් වෙනවා කියලා කියනවා. වඩා වැඩි ප්‍රමාණයක් ජීවත් වෙනවා කියලා කියනවා. එතකොට මේ විදිහට අර තනි ජීවිය මේ විදිහට අර ප්‍රාක් නිර්වායුක විෂමපෝෂී ප්‍රාග්නෂ්ටික ජීවීන්ගෙන් පටන් ගන්න අද දක්වා මේ මෙහෙම ඇවිල්ලා තියෙන්නේ පරිණාමික ක්‍රියාවලිය ඔස්සේ. මේක වෙලා තියෙන්නේ පරිණාමික ක්‍රියාවලිය මගින්. පරිණාමික ක්‍රියාවලිය. ඒ කියන්නේ පෘථිවියේ කාලෙන් කාලයට වෙච්ච පරිණාමික ක්‍රියාවලිය මගින් මොකක් වෙලා තියෙනවද?
අද වෙනකොට ජීවි විශේෂ මිලියන 10කට 100කට වඩා වැඩි ප්‍රමාණයක්. මෙන්න මේ කතන්දරයට අපි කියනවා ජෛව විවිධත්වය නැත්නම් ජීවීන්ගේ විවිධත්වය කියලා කියනවා. මෙහෙම ජීවි විශේෂ මෙච්චර ගොඩක් ඉන්නකට අපි කියනවා. මෙහෙම ගොඩක් ඉන්නකට අපි කියනවා මෙන්න මෙහෙම ගොඩක් ඉන්නකට අපි කියනවා ජීවීන්ගේ විවිධත්වය කියලා. ජීවීන්ගේ විවිධත්වය එහෙමත් නැත්නම් අපිට මේකට කියන්න පුළුවන් ජෛව විවිධත්වය. ජෛව විවිධත්වය. දැන් අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ මේ ශ්‍රී ලංකාව කියන්නේ මොන වගේ රටක් කියලා. ශ්‍රී ලංකාව අහලා තියෙන එක නෝමලි අපි කියන්නේ ශ්‍රී ලංකාව කියන්නේ ජෛව විවිධත්වයෙන් පිරුණු පොහොසත් රටක් කියලා. ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් පොහොසත් රටක් කියලා අපි කියන්නේ. ඇයි ශ්‍රී ලංකාව මේ විදිහට ජෛව විවිධත්වයෙන් පොහොසත් රටක් කියන හේතුව? ඒ කියන්නේ දැන් අපි එළියට බහැලා නිකම් බැස්සොත් බහැලා බැලුවොත් එහෙම ඕන් තරම් කෘමි සත්තු විවිධ සත්තු ගණනාවක් අපිට පේන්න තියෙනවා. ශාක ගත්තත් එක එක ශාක පේන්න තියෙනවා. අර සෑහෙන මොකක් තියෙනවද? ජෛව ඒ කියන්නේ එක එක කට්ටිය ශාක සත්තු විවිධ වර්ග වලින් ඉන්නවා. ශාක සත්තු එක එක විවිධ වර්ග වලින් ඉන්නවා. හැබැයි දැන් ඔය දැන් ඕස්ට්‍රේලියාව හරි මොකක් හරි වෙන රටකට බැලුවොත් වෙන රටක බැලුවොත් එහෙම එහෙම නෑ. අර ඔක්කොම එළිය ගිහලා බැලුවොත් ඔක්කොම කැංගරුන්. ඔක්කොම නිකන් එක ශාක ටිකක් නෙවි. අර අපේ එහෙම නෑ. එක එක පොඩි පොඩි සත්තු ශාක විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අර අන්න එහෙම ඉන්න හින්දා තමයි අපි කියන්නේ මොකක් කියලා. ශ්‍රී ලංකාව මොකක්ද තියෙනවා කියලා. ජෛව විවිධත්වය. සෑහෙන ජෛව විවිධත්වයක් තියෙනවා කියන්නේ අන්න ඒකයි. ගොඩක් ශාක සත්තු සුද්ධ ජීවීන් විශාල ප්‍රමාණයක ජෛව විවිධත්වය. මෙන්න මේ ජෛව විවිධත්වය කියන එක ගත්තාම ජෛව විවිධත්වයේ සංරචක තුනක් තියෙනවා. ජෛව විවිධත්වයේ සංරචක තුනකින්. දත්වයේ සංරචක තුනකින්. සංරචක තුනකින්. ඒ කියන්නේ ජෛව විවිධත්වය ගත්තාම විශේෂ හතර විවිධත්වයක් තියෙනවා. ඒ කියන්නේ සත්තු විශේෂ හතර කියන්නේ බල්ලෝ, පූසෝ, කොටි, අපි හරිද? මේ විශේෂ හතර අපි අතර මොකක්ද තියෙනවද? විවිධත්වයක් තියෙනවා. අන්න ඒකට අපි කියනවා විශේෂ විවිධත්වය කියලා. ජෛව විවිධත්වයේ සංරචක වල පළවෙනි එක තමයි විශේෂ විවිධත්වය කියනවා මේකට. විශේෂ විවිධත්වයක් තියෙනවා. දැන් එක විශේෂයක් ගත්තාම දැන් අපි මානව විශේෂය ගත්තාම අපි ඔක්කොම එක වගේද? අපි ඔක්කොම එක වගේද? නෑ. අපේ විශේෂය ඇතුලේ ගත්තාම අපේ ඥාන එකිනෙකට වෙනස්. ඒක හින්දා තමයි අපේ රූපේ, අපේ කතා කරන ස්වභාවය මේ හැම දෙයක්ම එකිනෙකට අපේ චර්යා මේවා වෙනස් වෙලා තියෙන්නේ. එක විශේෂයක් ගත්තාම දැන් විශේෂ අතර විවිධත්වයක් තියෙනවා. හැබැයි ඒකෙනුත් එක විශේෂයක් සලකුවාම විශේෂය ඇතුලේ මොකක්ද තියෙනවද? විවිධත්වයක් තියෙනවා. මෙන්න මේ විශේෂය ඇතුලේ තියෙන විවිධත්වයට කියනවා. අපේ පාට, කතා කරන ස්වභාවය මේවා වෙනස් වෙන එකට අපි කියනවා ඥාන විවිධත්වය කියලා. ඥාන විවිධත්වය. එතකොට අපි ඥාන විවිධත්වය කතා කරන්නේ මොකක් ඇතුළේද? ඥාන විවිධත්වය හැම වෙලේම කතා කරන්නේ මොකක් ඇතුළේද? ඥාන විවිධත්වය කතා කරන්නේ විශේෂය තුල වෙන්න ඕන. මේක අපි කතා කරන්නේ හැම වෙලේම විශේෂය තුල. විශේෂය තුල ඥාන විවිධත්වයක් තියෙනවා. දැන් අර අපේ රටේ වගේ ගත්තාම හරියද? දැන් අපි මේ ගත්තාම මේ විශේෂ ගොඩකුත් තියෙනවා. හරිද? ශාක සත්තු විශේෂ ගොඩකුත් ඉන්නවා. හැබැයි එක ශාකයක් හරි සතෙක් හරි ගත්තාම මේ සතා ඇතුළෙත් මොකක්ද තියෙනවද? ලොකු ඥාන විවිධත්වයක් තියෙනවා. දැන් වෙන සතෙක් සලකන්න ඕනේ නැහැ. හිතන්නකෝ මිනිස්සුયો විදිහට දැන් චීනු ටිකක් හරි ඔය කොරියන් කාරියෝ ටිකක් හරි ගත්තොත් මොකක් වෙනවද? උන් නිකන් ඔක්කොම ෆොටෝකෝපි ගහලා වගේනේ. උන් ඔක්කොම ෆොටෝකෝපි ගහලා වගේ එක වගේනේ. හැබැයි ලංකාවේ මොකක්ද තියෙනවද? ලංකාවේ ජෛව විවිධත්වයක් තියෙනවා කියන්නේ දැන් මිනිස් විශේෂය ගත්තාම අපි කොච්චරක් එකිනෙකට මොකක් වෙනවද? වෙනස් වෙලා තියෙනවද? අන්න ඒක තමයි අපේ තියෙන මොකද්ද? ඥාන විවිධත්වය. විශේෂය තුළ තියෙන ලොකු ඥාන විවිධත්වයක් තියෙනවා. ඔය ඕකට මේ හොඳ රසවත් හේතුවකුත් තියෙනවා. ඔහොම මේ අර ඇයි අර චීනේ ඔහොම වෙන්නේ නැතු අපේ මේ අපේ ඔය විදිහට මේ ලොකු මේ විවිධත්වයක් හැදිලා තියෙන්නේ කියලා අපේ ඥානවල විවිධත්වයක් හැදිලා තියෙන්නේ. ටිකක් කල්පනා කරලා කියන්න බලන්න. අපේ ආච්චිලාගේ සීලාගේ වැඩ හින්දා තමයි එහෙම වෙලා තියෙන්නේ නැත්නම් කතන්දරේ. ලොකු එහෙම ඥාන විවිධත්වයක් හැදිලා තියෙන එක. මේවා බයෝලොජි අපිට ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා. නිකන් කල්පනා කරලා බලන්නකෝ. මොකද එහෙම වෙලා තියෙන්නේ කියලා. චීනේ එහෙම කට්ටිය අතර ලොකු ඥාන විවිධත්වයක් නැහැ මිනිස්සුන්ගේ. හැබැයි අපේ එහෙම තියෙනවා. අර ඒකට හේතුව තමයි හරිද මේ අර ලංකාව අර සෑහෙන ආක්‍රමණ වලට ලක් වෙලා තියෙනවා. අර ලන්දේසි, ඉංග්‍රීසි, පෘතුගීසි මේ පැත්තෙන් ඊට පස්සේ තව අර ආලිංග මාගවියයි විවිධ කට්ටියගේ මොකක් වෙලා තියෙනවද? ආක්‍රමණ වලට ලක් වෙලා තියෙනවා. එතකොට අර ලෝකෙ තිබ්බ වෙනත් ඥාන මොකක් වෙලා තියෙනවද? අර අපේ ආච්චිලා සීයලා මුතුන් මිත්ත මොකක් වෙලා තියෙනවද? ඒ ආපු ಜಾති ඉන්න එකතු වෙලා තමයි මොකක් වෙලා තියෙන්නේ.
අලුත් ජනිත පරම්පරා බිහි කරලා තියෙන. ඒකින්ද මොකක් වෙලා තියෙනවා? ඒ රටවල් වල තියෙන ජාන අපිට මොකක් වෙලා තියෙනවද? ඇවිල්ලා තියෙනවා. ඒකින්ද අපේ ජාන සම්පූර්ණයෙන් අර ගොඩක් මිශ්‍ර වෙලා වැඩි. ඒකින්ද තමයි එක එක්කෙනා ගොඩාක් ලොකු විවිධත්වයක් තියෙන්නේ. හැබැයි අර චීනේ වගේ ඒ වගේ රටවල් වලට ආක්‍රමණ වෙලා නැහැ. එතකොට ඒගොල්ලෝන්ගේ අතර ඒ රටේ තිබ්බ ජානව තමයි බෙදලා තියෙන්නේ. එතකොට ඒ චීනේ වගේ ආච්චි කෙනෙක් ගත්තාම ඒ පැත්තේ මොකක් වෙලා තියෙනවද? ඒ රටේ කට්ටියගේ ජාන අතර තමයි බෙදලා තියෙන්නේ. ඒකින්ද ඒගොල්ලන්ගේ ලොකු විවිධත්වයක් පෙන්වුම් කරන්නේ. අපේ ලොකු විවිධත්වයක් පෙන්වුම් කරනවා අර පිටින් ජාන ඇවිල්ලා ගොඩක් තියෙන හින්දා. ඒක ඉතින් අවුලක් නෑ. ඒක බයොලොජිකලි හොඳයි. ජාන වැඩිපුර විවිධත්වයේ වැඩි වෙන තරමට තමයි හොඳ. ඒක තමයි ජීව විද්‍යාව. අවුලක් නෑ ඒකේ. හරිද? ඌ අර තව රසවත් ඉස්සරහට අපි කතා කරමුකෝ මේ. තව ආපු ගම ඌ බර වැඩි එකපාරටම. හරිද? මේ මරු කතා තියෙනවා. හරි අර ඒ වගේ අර ජීව විද්‍යාව ඒකේ අර එන අපේ සාමාන්‍ය නෝමල් දේවල් ඉතින් අපි ගැන තියෙන ඒවා ඉගෙන ගන්න තියෙන්නේ. ඒ හින්දා අර ජොලිය වැඩේ කරගෙන ගියා ඒක. හරි එතකොට ඔන්න වර්තමාන වෙනකොට ජීවි විශේෂ අර මෙතනින් පටන්ගෙන වර්තමාන වෙනකොට ජීවි විශේෂ මිලියන 10ක් 100කටත් වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒකට අපි කියනවා ජෛව විවිධත්වයක් තියෙනවා කියලා. පෘථිවියේ ජෛව විවිධත්වයේ සංරචක තුනයි. පළවෙනි එක විශේෂ විවිධත්වය තියෙනවා. දෙවෙනි එක ජාන විවිධත්වය තියෙනවා. අපි ජාන විවිධත්වය හැම වෙලෙම බලන්නේ විශේෂය තුල. ඊට පස්සේ තුන්වෙනි එක තමයි අපි කතා කරනවා පරිසර පද්ධති විවිධත්වයක් තියෙනවා කියලා. පරිසර පද්ධති විවිධත්වය. ඒ කියන්නේ පරිසර පද්ධති විවිධත්වය කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් සමහරක් කට්ටිය හරිනේ අපි ටිකක් කතා කරගෙනම මේක යමු. එතකොට මොකද කතා කරගෙන ආපු ටික තමයි ඔයගොල්ලෝ මම හිතනවා එතකන් නෝට් එක සම්පූර්ණ කරගෙන යන්න ඇති කියලා. පෘථිවියේ සම්භාවය වසර 4.6 ජීවයේ සම්භාවය වෙනවා 3.5. ජීවීන් ගත්තාම නිර්වායක විෂමපෝෂී ප්‍රාග්නස්තික ජීවීන් පරිණාමික ක්‍රියාවලියක් ඔස්සේ ගිහිල්ලා වර්තමානයේ ජීවි විශේෂ මිලියන 10ක් 100කටත් වඩා වැඩියෙන් ඉන්නවා. එහෙම ඉන්නකට අපි කියනවා ජෛව විවිධත්වයක් නැත්නම් ජීවීන්ගේ විවිධත්වයක් තියෙනවා කියලා. ජීවීන්ගේ විවිධත්වයේ සංරචක තුනයි. එකක් තමයි විශේෂ විවිධත්වය. විශේෂයෙන් විශේෂයට විවිධත්වය. ඒක අපිට තේරෙනවා විශේෂයෙන් විශේෂයට විවිධත්වයක් තියෙනවා. ඊට පස්සේ එක විශේෂයක් සලකපුවාම මේගොල්ලන්ගේ ජාන විවිධත්වයක් තියෙනවා. ඊට පස්සේ පරිසර ඕනම විශේෂයක් ජීවත් වෙන පරිසරය අනුව පරිසර පද්ධති විවිධත්වයක් තියෙනවා. අපිට මේකට පරිසර පද්ධති විවිධත්වයට උදාහරණ සමහරක් කට්ටිය වැසි වනාන්තරවල ඉන්නවා. සමහරක් කට්ටිය කාන්තාරවල ඉන්නවා. සමහරක් කට්ටිය කොරල් පරවල ඉන්නවා. මේ වගේ පරිසර පද්ධති විවිධත්වයක් තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ පරිසර පද්ධති විවිධත්වය කියලා. හරිද? දැන් ඊළඟට අපිට මේ වැදගත් කතන්දරයක් ඊළඟට මෙතනින් පස්සේ තියෙනවා. මෙන්න මෙහෙම එකක්. හැම ජීවියෙක්ගෙම පරිසරයට කාර්යයක් මොකක් හරි ඩියුටියක් තියෙනවා. හැමෝම මොකක් හරි කැලේක ඉන්න සිංහෙක් නයාගෙන් හරිද? මොකක් හරි සර්පයෙක් ඉන්නවා. ගෙදර ඉන්න හූනගෙන් හරිද? ඔය සත්තුන්ගෙන් හරිද? හැම මොකක් හරි ඩියුටියක් තියෙනවද මේ ලෝකෙට? කාර්යයක් තියෙනවද? නිකන් කල්පනා කරන්න බලන්න. මොකක් හරි ඩියුටියක් තියෙනවද එහෙම? උන්ගෙන් වැඩක් තියෙනවා. ගෙදර ඉන්න හූනගෙන් කටුස්සෙක්ගෙන් නයෙක්ගෙන් වැඩක් තියෙනවද ලෝකෙට? වැඩක් තියෙනවා. මම ඕක මේ අවබෝධ වෙන්න පොඩි කතන්දරයක් කියන්නම්. හරිද? චුටි කතන්දරයක් මම කියන්නම්. ඕක වැඩේ අවබෝධ වෙන්න ඔයගොල්ලන්ට. හරිද? මේ ඉස්සර මේ හිටියලු මේ රජ කෙනෙක්. හරිද? රජ කෙනෙක් හිටියලු. ඔය රජ කෙනෙක් හිටියලු රජා ආර්ට්ලු කරලා තියෙනවා. හරි සයන්ස් කරලා නෑ. ආර්ට් කරපු රජෙක් හිටියලු. ඔය රජාටම හරියන ආර්ට් කරපු මේ බිසවක් හිටියලු. හරිද? ආර්ට් කරපු බිසවක් හිටියලු. කොහොම මේ ආර්ට් කරපු රජයි බිසවයි ඉද්දි මේ ඔය බිසව හරි කැමතිලු මේ හාවන්ට මුවන්ට වගේ සත්තුන්ට. ඔය හාවන්ට මුවන්ට බිසව කැමති හින්දා මාර වැඩේ දැන් හාවන්වයි මුවන්වයි අල්ලන් කනවනේ කොටි සිංහි වරම මේ මාංශ භක්ෂක සත්තු. ඒ හින්දා රජින කෙලින්ම ඕඩර් එකක් දුන්නා රජයාට බලන්න අහිංසක හාවන්ව මුවන්ව අල්ලගෙන කනවා. අර කැලේ ඉන්න සිංහයෝ කොටි ටික අපි මරලා දාමු කියලා. හරිද? රජත් ඉතින් මෝඩයා ආර්ට් කරලා තියෙන කිසිම පරිසරය ගැන හැඟීමක් නැහැ. අය ඔක්කොම කැලේ ඉන්න මොකක් කරලා දැම්මද? සිංහයෝ ටිකයි කොටි ටිකයි මරලා දැම්මා. හරිද? දැන් කාලයක් යද්දි මොකක් ඔය මරලා දැම්මම පස්සේ කාලයක් යද්දි මොකක් වෙන්න ඇද්ද? මොකද වෙන්න ඇත්තේ? වෙච්ච දේ තමයි කාලයක් යද්දි වෙච්ච දේ තමයි මොකක් වෙනවද? වේගයෙන් මොකක් වුණාද? ඔය සිංහයෝ මේ මුවෝ ගහනේ විලෝපිකයෝ නැති හින්දා මුවෝ ගහනය හාව ගහනේ වේගෙන් ශාකභක්ෂිකෙන් ගහනේ මොකක් වෙන්න ගත්තද? වේගෙන් වැඩි වෙන්න ගත්තා. හැබැයි මේ වේගෙන් වැඩි වෙන්න ගත්තට ඊට අනුරූපව ඒගොල්ලන්ට කන්න කෑම ශාක වැඩි වුණාද? නැහැ.
ඒගොල්ලෝ ගර තියෙන ගස් කාලා දාලා ශාක ටිකක් සම්පූර්ණ විනාශ කළා. දැන් මේ මුව රංචු වලටයි කාවන්ටයි ඛණ්ඩ කෑම නෑ. ඔක්කොම වනාන්තරේ සම්පූර්ණ විනාශ වෙලා. ශාක ටික විනාශ වෙලා ගිහලා කෑම නෑ. එකපාරටම මේගොල්ලන්ට කෑම නැතුව මුළු අර ශාක භක්ෂකයෝ සියල්ල මොකක් වෙලා ගියාද? විනාශ වෙලා ගියා. දැන් ශාක ටිකක් විනාශ වෙලා අනිත් පැත්තට කාලා දාලා ශාක ටිකක් විනාශ වෙලා ශාක භක්ෂක සත්තු ටිකක් විනාශ වෙලා ගියා. සම්පූර්ණයෙන්ම පරිසරය අසමතුලිත වෙලා ඒ පරිසරය අර හොඳට තිබ්බ රාජධානිය කාන්තාරයක් බවට පත් වුණා. අර එක මෝඩ තීරණේ. එතකොට ඒකේ ඔයගොල්ලන්ට ගන්න තියෙන්නේ ඒකේ මේ කැලේ සිංහයාගේ කොටියාගේ ඩියුටිය මොකද්ද? කාර්යභාරය මොකද්ද උනේ? එයාගේ කාර්යභාරය තමයි මොකද්ද? අර මේ මුවන්ව මේ කාවන්ව අල්ලගෙන කණ එක තමයි කාර්යභාරය. එයාගේ ඩියුටිය තිබ්බ හින්දා තමයි පරිසරය මොකක් වුනේද? සමතුලිතව රැකුනේ. අන්න ඒ වගේ මේ පරිසරයේ ඉන්න හැම ඩියුටියේ මේ හැම ජීවියෙකුටම මොකක් තියෙනවද? යම් කාර්යභාරයක් තියෙනවා. ඒ කාර්යභාරය ගිලිහුණොත් එහෙනම් මොකක් වෙනවද? මේ පරිසරය අසමතුලිත වෙනවා. එතකොට දැන් ඔයගොල්ලන්ගේ ගෙවල් වලට එක එක සර්පයෝ එන්න පුළුවන්. හරිද? ඒ සර්පයෝ ආවම මරනවනේ ගොඩක් වෙලාවට. ඔයගොල්ලෝ කියනවා මරන්න කියලා බය වෙලා හරිද ගොඩක් වෙලාවට මරනවා. හැබැයි මරපුවාම ඇත්තටම වෙන්නේ මොකද්ද? පරිසරයේ සමතුලිතතාවය නැති වෙලා යනවා. හිතන්න ඔයගොල්ලෝ ප්‍රදේශයේ ඉන්න ඔය විදිහට ඔක්කොම සර්පයෝ ටික මරලා දැම්මා කියලා. අල්ලලා. එහෙම මරලා දැම්මොත් එහෙම ඊළඟට වෙන වැඩේ මොකද්ද? ඔය සර්පයෝ ගොඩක් වෙලාවට කන්නේ මීයෝ ගෙම්බෝ වගේ සත්තු. වේගෙන් මොකක් වෙනවද? මීයෝ ගෙම්බෝ වගේ ගහනේ වැඩි වෙලා මහාමාරිය වගේ ලෙඩ පැතිරෙන්න අරගෙන පරිසරය මොකක් වෙනවද? අසමතුලිත වෙලා සම්පූර්ණ පරිසර පද්ධතියම විනාශ වෙලා යනවා. ඒ හින්දා හොඳට මතක තියාගන්න හැම සතෙක්ටම මේ පරිසරය ඇතුලේ කාර්යභාරයක් තියෙනවා. ඒ කාර්යභාරය තියෙන හින්දා තමයි පරිසරය මොකක් වෙලා තියෙන්නේ? තුලිතව රැකිලා තියෙන්නේ. ඔන්න ඔය පරිසරයේ ජෛවගෝලය තුල ජීවියෙකුට තියෙන කාර්යභාරයට අපි නමක් කියනවා. ඒකට අපි කියනවා පරිසර නිකේතනය කියලා. මොකක් කියලාද කියන්නේ? පරිසර නිකේතනය කියලා. මේ වචනේ අපිට ඉස්සරහට ඉගෙන ගන්න තියෙන්නේ. හැබැයි ඒකේ අර නිර්වචනේ දැම්ම දීලා තියෙනවා. හරිද? ඒකේ නිර්වචනේ දැම්ම දීලා තියෙනවා. එතන අපි ඊළඟට දැනගන්න ඕන කාරණාව තමයි පරිසර නිකේතනය යනු කියන එක මේකට යන. පරිසර නිකේතනය යනු. නිකේතනය යනු කියන එක දැනගන්න ඕන. මොකද්ද පරිසර නිකේතනයක් කියන්නේ? හරි. එහෙනම් පරිසර නිකේතනයක් කියන්නේ මෙන්න මෙහෙම කාරණාවක්. අපි නෝට් එකේ තියෙනවා අපිට ජෛවගෝලයේ පැවැත්ම උදෙසා ජෛවගෝලයේ පැවැත්ම උදෙසා සෑම ජීවියෙකුටම පරිසරය තුල විශේෂිත කාර්යභාරයක් පවතී. එය පරිසර නිකේතනය. පරිසර නිකේතනය වේ. දැන් අර මේක මම නිකම්ම මේක නිර්වචනේ පාඩම් කරගුවා නම් වැඩක් තියනවාද? පොඩි කතාව කියලා ඒකේ කතන්දරේ කියලා කිව්වට පස්සේ ඔයගොල්ලන්ට මොකද්ද මේ කියන්නේ කියලා තේරෙනවා. එහෙනම් පරිසර නිකේතනයක් කියන්නේ ජෛවගෝලයේ පැවැත්ම උදෙසා සෑම ජීවියෙකුටම පරිසරය තුල විශේෂිත මෙන්න මේ විදිහට කාර්යභාරයක් තියෙනවා. මෙන්න මේ කාර්යභාරයට කියනවා මොකක් කියලා? පරිසර නිකේතනයක් කියලා. ඊළඟට අපි දැනගන්න ඕන කාරණාව තමයි අපිට ජීවීන් විදිහට මේ පරිසරයේ තනිව ජීවත් වෙන්න බෑ. ජීවීනුයි අජීවීනුයි ගත්තාම අපිට ඒ කියන්නේ අපිට වතුර නැතුව හිටිය හැකිද? ජීවීන් විදිහට බෑනේ. ඒතර ජීවී ලෝකයයි අජීවී ලෝකයයි අතර ගතික සම්බන්ධතාවයක් තියෙනවා කියලා දැනගන්න ඕන. එහෙනම් ඊළඟට දැනගන්න ඕන කාරණාව තමයි ජීවී ලෝකය හා ජීවී ලෝකයයි මේ අජීවී ලෝකයයි අතර අජීවී ලෝකයේ අතික ගතික සම්බන්ධතාවක් තියෙනවා. සම්බන්ධතාවක් ඇත. ඔන්න අපි ලස්සනට දැන් ජීවීන්ගේ විවිධත්වය පිළිබඳ අපිට අවබෝධයක් ඕනද නැද්ද? ජීවීන්ගේ විවිධත්වය පිළිබඳ අවබෝධයක් ඕන. ජීවීන්ගේ විවිධත්වය පිළිබඳ කිසිම අවබෝධයක් නැති වෙලා තමයි මොකක් වුනේද? අර රජයි රජිනයි මොකක් කරේද? ජීවීන් ගැන කිසිම අයිඩියා එකක් නැතුව සම්පූර්ණයෙන්ම ඒ කරපු වැඩෙන් පරිසරයේ සම්පූර්ණයෙන් අසමතුලිත වෙලා ගියා. එතකොට අපිට ජීවත් වෙද්දී මේකේ ජීවීන් පිළිබඳ අවබෝධය, ජීවීන්ගේ විවිධත්වය පිළිබඳ අවබෝධයක් ඕන. ඒගොල්ලන්ට හැමෝටම කාර්යභාරයක් තියෙනවා. අන්න ඒක ජීව විද්‍යාව කරන ළමයෙක් විදිහට ඔයාගේ ඔළුවට යන්න ඕන.
එහෙම නැතුව වචන ටිකක් කටපාඩම් කරලා හරියන්නේ නැහැ. මෙන්න මෙහෙම ලස්සනට ඔලුවට යනවා. හැම ජීවියෙකුටම කාර්යභාරයක් තියෙනවා. ඒක තමයි ගෙදෙට්ට එන ඊට පස්සේ සතෙක්වත් කාවත් මරන්නේවත් නැතුව ඉන්න ඕනේ. අනිත් අයටත් ඔයගොල්ලෝ තමයි කියන්නේ. දැන් ආර්ට් කොමර්ස් කරන කට්ටියට මේ පරිසරයේ අනිත් ජීවීන්ගේ තියෙන වැදගත්කම තේරෙන්නේ නැහැ. ඒකට ඔයගොල්ලෝ තමයි ජීව විද්‍යාව හදාරපු කට්ටිය තමයි පරිසරයේ ජීවීන්ගේ තියෙන වැදගත්කම අනිත් අයට කියන්න ඕනේ. දැන් අර ගොඩක් වෙලාවට වෙන්නේ මොනවා හරි ටිකක් කටපාඩම් කරගෙන විභාග ලියලා ජීව විද්‍යාව කරන කට්ටිය දන්නේ මේකේ කතන්දරේ අනිත් අය තරම්වත්. හරි. අපි ඔකේ සම්පත්පතේ නෝට් එකත් එක්කත් අපි එකපාරක් බලලා වැඩි ඉවරයක් කළා දාමු උතන. වර්තමානයේ පෘථිවිය ජෛව විවිධත්වයෙන් පුහුසත්. අර මේකේ තියෙන ටික මම අර සාරාංශ කරලා එක තැනකට අරන් තියෙන්නේ. ජීවය සම්බන්ධ වෙන්නේ වසර බිලියන 3.5කට පෙර. ඒ ජීවීන් මුල්ම ජීවීන් ගත්තාම විෂමපෝෂී නිර්වායුක ප්‍රාග්නස්ටික් කට්ටිය වෙනවා. ප්‍රාග්නස්ටික් කට්ටිය. එතෙන් සිට පරිණාමික ක්‍රියාවලිය ඔස්සේ ජෛවගෝලයේ වර්තමාන පුළුල් විවිධත්වය ඇති වෙලා තියෙනවා. මේ ජෛව විවිධත්වය ඇති වෙලා තියෙනවා. ඒ විවිධත්වයේ අධිහට ගත්තාම වර්තමානයේ මිලියන විශේෂ මේ විදිහට 10ක් 100ක් අතර වැඩි ප්‍රමාණයක් ලෝකෙ ඉන්නවා. ජීවි ලෝකය හා අජීවි ලෝකය අතර ගතික සම්බන්ධතාවයක් තියෙනවා. ජෛවගෝලයේ පැවැත්ම උදෙසා සෑම ජීවියෙකුටම පරිසරය තුළ විශේෂ කාර්යභාරයක් පවතිනවා. අපි දැන් දන්නවා මේ මොකද්ද කාර්යභාරය කියලා. මේකට අපි කියන්නේ මේ තියෙන කාර්ය ඒ කියන්නේ මේකේ අපිට නිර්වචනය අපිට ඉස්සරහදී හම්බ වෙන්නේ මෙතන දීලා නැහැ. මේ කාර්ය මේකට මේ නිර්වචන දීලා තියෙන වචන තමයි මොකද්ද මේ පරිසර නිකේතනය. කියන්නේ ජීවීය ජෛවගෝලය තුළ පැවැත්ම උදෙසා ජීවියෙකුට තියෙන විශේෂිත කාර්යභාරයට කියන නම තමයි ඒ ජීවියාගේ පරිසර නිකේතනය කියලා. නම් පරිසර නිකේතනය යනු කිව්වොත් ජෛවගෝලයේ පැවැත්ම නිසා සෑම ජීවියෙකුටම පරිසරය තුළ තියෙන විශේෂ කාර්යභාරයක් තමයි අපි කියන්නේ පරිසර නිකේතනය. ඊට ජෛව විවිධත්වය අපිට කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒක තමයි මේ ශාක සත්තු සුද්ධ ජීවිගේ විශේෂ සංඛ්‍යාව. මේ අපි විශේෂ විවිධත්වය කියන්නේ ඇත්තටම විශේෂ සංඛ්‍යාවන්ට. ශාක සත්ත්ව සුද්ධ ජීවි සංඛ්‍යාවට. සුද්ධ ජීවි සංඛ්‍යාවට තමයි අපි කියන්නේ විශේෂ විවිධත්වය කියලා. සුද්ධ ජීවි සංඛ්‍යාවට අපි කියනවා විශේෂ විවිධත්වය කියලා. ඊට පස්සේ එම විශේෂ තුල අදාළ විශේෂය තුල ජාන විවිධත්වය කියනවා. ඊට කාන්තාර වැසි වනාන්තර පොළල් පැලැන්වල පරිසර පද්ධති සියල්ල පෘථිවියේ ජෛව විවිධත්වය. ඒ ජෛව විවිධත්වයේ කොටස් තුනක් තියෙනවා කියලා ලස්සනට උදාහරණ තියෙනවා. නෝට් එක දාගන්න පිළිවෙලට එන විදිහට ගානට දාලා හරි කියලා දාන්න අඩුපාඩු ටික දැන් අර කලින් ටිකක් ලියන්න ටයිම් එක සෙට් වුණා. ඒක ටිකක් ලියන්න. අපහැදිලිව මම දාන්නම් බෝඩ් එකෙත්. දැන් මේක පාඩම් කරගන්න ටිකක් තියෙනවා ඉතින්. ප්‍රථම ජීවීන් මොන වගේද? පෘථිවිය සම්බන්ධ වෙන්නේ. අර මේකත් දීලා නැහැ. මේකත් අපිට ඉස්සරහේ තියෙන හින්දා තමයි දීලා තියෙන්නේ. අර මම කිසිම එකක් එහෙම ඕන නැති කරුණක් දෙන්නේ. අර මේ කරුණ මේකේ පෘථිවිය සම්බන්ධ වෙන වර්ෂය අපිට ඉස්සරහට පාඩම් කරගන්න තියෙනවා. මේකෙත් පරිසර නිකේතනය කියන වචනේ ඉස්සරහට තියෙනවා. තියෙන හින්දා තමයි දෙන්නේ. අර මේකෙත් අර මේ විදිහට මේ තුනට බෙදලා දාලා නැතුව මේක ඇත්තටම බෙදෙන්නේ මේ විදිහට. මේකත් ඉස්සරහට තියෙනවා. ඒකට ඒක ඒ විදිහට ඉගෙන ගන්න ඕනේ. ඉතින් කවද ඉගෙන ගත්තත් ඒක ඉගෙන ගන්න එපා. ලස්සනට ෂෝට් නෝට් එක තියෙනවා. දැන් මේක බැලුව බැලමට අර අදාළ කරුණු ටික අර අපිට පාඩම් කරගෙන යන්න තියෙනවා. එතන ඔක්කොම ටික ඕන ටික තියෙනවා. ඒ වගේම අර ලස්සන අවබෝධයකුත් ඔයගොල්ලන්ගේ ඔළුවේ තියෙනවා. හරි දැන් ඉස්සත්. මම අනිත් දවසේම නෝට් බලනවා මට දාන්න ඕන මේ අපි දැන් ටිකට වැඩ කරන්න ගත්තට පස්සේ මොකද මම නැත්තම් දන්නේ නැහැ නේ අර ඔන්ලයින් කියලා එහෙම මේවා කරන්නේ නැහැ මේ නෝට් බලනවා මේවා කරන්න ඕන නැත්තම් වැඩේ ඔයගොල්ලන්ට නිකම් මග යනවා පස්සේ ලියන්නම් කියලා ගොඩක් එනවා මේ වෙලාවෙම පුළුවන් තරම් ඉවර කරගන්න හරි නේද එහෙනම් මම හිමිහිට අනිත් එකට යනවා ඊළඟ එකේ මෙච්චරම අපිට ඩීටේල් ගොඩක් ඉගෙන ගන්න නැහැ අර මේ තරම්ම මේ ගොඩක් ඉගෙන ගන්න තියෙන එකක් නෙවෙයි ඊළඟ එක අපි එකට යමු මේක මෙච්චරම ගොඩක් ඉගෙන ගන්න නැහැ යමු ඊළඟට මම පැත්තක් මකලා හිමිහිට ඔයාලා අඩුපාඩු තියෙනවා ඒ අතර හදාගන්න මේකේ දාලානේ තියෙන්නේ නෝට් එක න සට පට ගාලා අපි වැඩේ යන්න ඕන අපිට දෙවෙනි එක තියෙන්නේ මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධය. දෙවෙනි එක මිනිස් සිරුරේ
ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධය. මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධය. අපි ඉතින් අපිට ඇති වෙන ගැටලු වලට මොකක් දැනගන්න ඕන, මිනිස් සිරුර කොහොමද ක්‍රියා කරන්න කියලා දැනගන්න ඕන. මේක අර ගොඩාක් අර වගේ පාඩම් කඩ අරගෙන අපි දැනගන්න ඕන. පෘථුවිය සම්භාවය වෙන්නේ වසර බෙදෙන 4.6 දී. ජීවයේ සම්භාවය වෙන්නේ 3.5 දී. ප්‍රථම ජීවීන් නිර්වායුක විෂමපෝෂී ප්‍රාග්නස්ටික් කට්ටිය. පරිණාමික ක්‍රියාවලියක් ඔස්සේ ඇවිල්ලා වර්තමානයේ විශේෂ මිලියන 10ක් 100කටත් වඩා වැඩියෙන් තියෙනවා. ඒක ජෛව විවිධත්වයක්. ජෛව විවිධත්වයේ සංරචක තුනක්. විශේෂ විවිධත්වයේ ජාන විවිධත්වයේ පරිසර පද්ධති විවිධත්වයේ. පරිසර නිකේතනයක් කියන්නේ ජෛව ගෝලයේ පැවැත්ම නිසා සෑම ජීවියෙකුටම පරිසරය තුළ තියෙන විශේෂිත කාර්යභාරය. ජීවි ලෝකයේ අජීවි ලෝකයේ ගතික සම්බන්ධතාවයකින්. අර ඒක දැනගන්න පාඩම් කරගන්න විභාගයේ අහන ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේක අර එහෙම ගොඩක් නෑ. අපි ඒත් අර ඒක පාඩම් කරන්න පුළුවන් විදිහට ලස්සන පොඩි සැකස්මක් හදාගෙන යමු. මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධය. ඒක අපිට කතන්දරේ ජීව විද්‍යාව ඉගෙන ගැනීම තුලින් ජීව විද්‍යාව හැදෑරීමේ ජීව විද්‍යාව හැදෑරීමෙන් මේ ජීව විද්‍යාව හැදෑරීමෙන් අපිට ගන්න පුළුවන් දේවල් තමයි පටක විද්‍යාවයි මානව දේහ ව්‍යුහ විද්‍යාවයි ගැන දැනගන්න පුළුවන්. පටක විද්‍යාව ගැන දැනගන්න පුළුවන්. හා මානව දේහයේ ව්‍යුහ විද්‍යාව. එතකොට බයෝ ඉගෙන ගත්තාම මානව දේහයේ ව්‍යුහයයි පටක විද්‍යාවයි කියන ඒවා ගැන දැනගන්න පුළුවන්. පටක විද්‍යාවයි මානව දේහයේ ව්‍යුහ විද්‍යාවයි කියන එක ගැන දැනගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඒ විදිහට පටක ගැනයි මානව දේහයේ ව්‍යුහය ගැනයි දැනගත්තට පස්සේ ඊළඟ කතන්දරේ තමයි මේක දැනගත්තට පස්සේ ඉන්ද්‍රිය ව්‍යුහ පිළිබඳ දැනුමක් එනවා. අපේ ඉන්ද්‍රියන් කොහොමද තියෙන්නේ කියලා ඉන්ද්‍රිය ව්‍යුහ පිළිබඳ දැනුමක් ලැබෙනවා. දැනුම හම්බ වෙනවා. මුලින්ම බයෝ ඉගෙන ගත්තාම පටකයි මානව දේහ ව්‍යුහ විද්‍යාවයි ගැන දැනුම එනවා. ඒක ඉගෙන ගත්තට පස්සේ ඉන්ද්‍රිය ව්‍යුහ පිළිබඳ දැනුම එනවා. ඉන්ද්‍රිය ව්‍යුහ ගැන දැනුම ආවට පස්සේ අපිට මිනිස් සිරුරේ සංවිධානය පිළිබඳ අවබෝධය හා එය ඇගීමට හැකියාවක් එනවා. ඇගීමට හැකියාව එනවා. ඉගෙන මෙහෙම තමයි ඉන්ද්‍රියන් පටක ටික මානව දේහ ව්‍යුහ ඉගෙන ගත්තට පස්සේ ඉන්ද්‍රියන් අපේ හෘදයේ තියෙනවා. ඊට පස්සේ අක්මාව තියෙනවා. අන්න ඒවා ටික ඉන්ද්‍රිය ගැන දැනුම වෙනවා. ඉන්ද්‍රියන් ටික මෙන්න මෙහෙම තමයි සංවිධානය වෙලා තියෙන්නේ කියලා මිනිස් සිරුරේ සංවිධානය පිළිබඳ අවබෝධයක් එනවා. ඒ වගේම ඇගීමට හැකියාව එනවා. ඒ කියන්නේ කපලා කොටලා බලන්න පුළුවන් හැකියාව එනවා. ඇගීමට හැකියාව එනවා. එහෙම ඇගීමට හැකියාවට ආවට පස්සේ අන්තිම එක තමයි ඉන්ද්‍රිය පද්ධතිවල කෘත්‍ය සහ ව්‍යුහ කෘත්‍ය සම්බන්ධතා පිළිබඳ අවබෝධය එනවා. ඉන්ද්‍රිය පද්ධතිවල කෘත්‍ය සහ ව්‍යුහ කෘත්‍ය සම්බන්ධතා පිළිබඳ අවබෝධය එනවා. මේකේ මෙන්න මෙච්චරයි දැනගන්න ඕන. අර පොඩි ෆ්ලෝ එකක් විදිහට ඔළුවේ තියාගන්න මේකේ කොහොමද වෙන්නේ කියලා. ජීව විද්‍යාව ඉගෙන ගත්තාම පටක විද්‍යාවයි මානව දේහ ව්‍යුහ විද්‍යාවයි ඉගෙන ගන්න පුළුවන් වෙනවා.
ඊට පස්සේ පටක ටික ගැන ඉගෙන ගත්තට මානව දේහ ව්‍යුහ ඉගෙන ගත්තට පස්සේ ඉන්ද්‍රියන් හෘදය ආත්මාවද අන්න ඒවා ඉන්ද්‍රියන් ඊට පස්සේ ආමාශය ඔන්නවා ඉන්ද්‍රියන් පිළිබඳ දැනුම වෙනවා ඉන්ද්‍රියාවට පස්සේ මිනිස් සිරුර මෙන්න මේ තැන්වල තමයි මේවා තියෙන්නේ ඒ හින්දා මිනිස් සිරුර සංවිධානය පිළිබඳ අවබෝධයක් කරනවා ඒවා ඇගීමට කපලා කොටලා බලන්න ඒවා ඇගීමට කරන්න තියෙන තැන් ටික දන්නවා කපලා කොටලා බලන්න පුළුවන් ඊට පස්සේ ඉන්ද්‍රිය පද්ධතිය වල කෘත්‍ය මේ ඉන්ද්‍රිය පද්ධතිය ටික ආහාර ජීර්ණ පද්ධතියෙන් කරන කෘත්‍ය මෙන්න මේකයි ඊට පස්සේ සහ ව්‍යුහ කෘත්‍ය සම්බන්ධතා මේ ව්‍යුහයෙන් මෙන්න මේ කෘත්‍ය කරන්නේ ඔන්න ඔය ව්‍යුහ කෘත්‍ය සම්බන්ධතා පිළිබඳ අවබෝධය එනවා මේක අර ලොකු දෙයක් නෑ මෙන්න මේක දාගන්න මේකේ ලොකු දෙයක් නෑ අර මේක දාගෙන යන්න තියෙන්නේ මෙන්න මෙහෙම තමයි මේකේ සම්බන්ධතාවය තියෙන්නේ අපිට ඊළඟ එකේ තමයි තියෙන්නේ කතන්දරේ දාගෙන යමුකෝ දාලා හරි කියලා දාන්න ඊළඟ එක තමයි අපිට වැදගත් කරුණක් තියෙන්නේ ඒකේ කරුණු ටික මේක පොඩි කතන්දරයක් තියෙන්නේ හරිනේ හරි හරි අනිත් හරිනේ අපි එතකොට ඊළඟට අපිට තුන්වෙනි ඕන දෙවෙනි කරුණත් ඉවරයි අපිට ගැටලු සම්බන්ධව එතන අපි මිනිස් සිරුර ගැන දැනගන්න ඕන තුන්වෙනි කරුණ තමයි අපිට කතා කරන්න තියෙන ඊළඟට ස්වාභාවික සම්පත් හා පරිසරය තිරසාර භාවිතය හා කළමනාකරණය ස්වාභාවික සම්පත් හා පරිසරය ස්වාභාවික සම්පත් හා පරිසරය සම්පත් හා පරිසරය තිරසාර භාවිතය හා කළමනාකරණය මේක අපිට ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙනවා. හරිද? පාඩම් කරගන්න ටිකකුත් තියෙනවා. ඒ ලස්සනට අවබෝධ කරගෙන යමු. මුලින්ම අපි දැනගන්න ඕන දැන් මේකේ අපි ස්වාභාවික සම්පත් කියන ඒවා ලෝකේ සීමිතයි මහා ලොකු ප්‍රමාණවල ඉන්නේ නැහැ. ස්වාභාවික දැන් මේ දවස්වල එහෙම යුද්ධෙන් තමක් කරනවා. ස්වාභාවික සම්පත් සෑහෙන්න විනාශ කරනවානේ ඔය තෙල් සම්පත ඕවා. ඒ කියන්නේ ඕවා තියෙන්නේ ඇත්තට මොකද්ද? අපිත් පාවිච්චි කරලා අර තිරසාර විදිහට පාවිච්චි කරනවා කියන්නේ අපිත් පාවිච්චි කරලා ඉදිරි පරම්පරාවලටත් පාවිච්චි කරන්න දෙන විදිහටනේ අපි ඕවා තියාගන්න ඕනේ. හැබැයි දැන් සෑහෙන විශාල වශයෙන් මොකක් කරලා දානවා මේවා විනාශ කරමින් යනවානේ. එතකොට ඒක තිරසාර භාවිතය නෙවෙයි ඇත්තටම මේවා ජීව විද්‍යාව හදාරන කට්ටිය මැදිහත් වෙන්න ඕනේ අර. ඌවා අර මේ ළඟදීම කතා කරේ අවුරුදු ඔය ගොඩක් ඒවා අවුරුදු 30 ගණන් 40 ගණන් පාවිච්චි කරන්න පුළුවන් ඒ තෙල් සංචිත වලට එකපාර බෝම්බ දාලා විනාශ කරලා දානවා. එතකොට ඇත්තටම ඒක ඒගොල්ලන්ගේ විතරක් දෙපොළක් නෙමෙයි මේ ලෝකේ ඉන්න හැම ජීවියෙකුටම අයිති ස්වාභාවික සම්පත්. හරි අපි ඉස්සෙල්ලාම බලමුකෝ මේකෙදි මේ අර මේක ස්වාභාවික ඔන්න ඔය ස්වාභාවික සම්පත් ජලය කනිජ තෙල් විවිධ දේවල් ඔය ඔක්කොම ස්වාභාවික සම්පත්. හරිද? එතකොට අපි ඔය ස්වාභාවික සම්පතක් කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා පාඩම් කරගමුකෝ මොකද්ද ස්වාභාවික සම්පතක් කියනු කියන්නේ. හරිනේ. හරි. අපි බලමු ස්වාභාවික සම්පතක් කියනු කියන එක ඉස්සෙල්ලා. හරි. ස්වාභාවික සම්පත් ගත්තහම අපිට මේ ස්වාභාවික සම්පත් කියන જાතිය එදිනෙදා ජීවිතයට පාවිච්චි කරන්නත් පුළුවන් ආර්ථික සංවර්ධනයට පාවිච්චි කරන්නත් පුළුවන් වෙනවා. කනිජ තෙල් ගත්තාම වාහනේ දාලා යන්නත් පුළුවන්. අපිට අපි ඒක එදිනෙදා මේ ජීවිතයට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව විවිධ කර්මාන්ත වලට ඒවට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් ස්වාභාවික සම්පතක් යනු ගත්තාම එදිනෙදා ජීවිතයට හා ආර්ථික සංවර්ධනයට භාවිතා වන එදිනෙදා ජීවිතයට භාවිතා වෙන්න ඕන ආර්ථික සංවර්ධනයට භාවිතා වන මේවා ස්වාභාවිකව තියෙනවා. ස්වාභාවිකව හමු වෙන ද්‍රව්‍ය වෙන්න පුළුවන් ශක්තියින් වෙන්න පුළුවන්. ද්‍රව්‍ය හා ශක්තියින් වල ප්‍රබල වේ. හරිද? එතකොට ස්වාභාවික සම්පතක් යනු කිව්වහම ස්වාභාවික සම්පත් යනු කිව්වහම ඒකේ නිර්වචනය තමයි මොකද්ද? එදිනෙදා ජීවිතයට භාවිතා කරන්න පුළුවන් වෙන්න ඕන ආර්ථික සංවර්ධනයට භාවිතා කරන්න. ස්වාභාවිකව හමු වෙන්න ඕන ද්‍රව්‍ය හා ශක්තියින් වල ප්‍රබල. දැන් අපි
ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න වල එහෙම දැන් මේක ලකුණු 3ක් වගේ හම්බෙන ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්නයක් නම් මේකේ ලකුණු දෙන්න මේ එදිනෙදා ජීවිතයට හා ආර්ථික සංවර්ධනය කියන මේ දෙකම තියෙනවා නම් ලකුණු එකයි. ස්වාභාවිකව හමු වෙන කියනවනම් ලකුණු එකයි මාකින්නේ. ද්‍රව්‍ය හා ශක්තියින් කියනවා ලකුණු එකයි. එකක් හරි මිස් වුණොත් එහෙම ලකුණු නැහැ. හරිද? මේ හැම වචනයක්ම වැදගත්. ආයි පාරක් කියන්න බලන්න මොකද ස්වාභාවික සම්පතක් කියන්නේ? එදිනෙදා ජීවිතයට හා ආර්ථික සංවර්ධනයට භාවිතා වෙන ස්වාභාවිකව හමු වෙන ද්‍රව්‍ය හා ශක්තියින් වල ප්‍රබෝලට අපි කියනවා මොකක් කියලාද? ස්වාභාවික සම්පතක් කියලා. මේවා අපිට ඇති තරම් තියෙනවා. ඌන් තරම්. එහෙම තියෙනවා. එහෙම තමයි කට්ටිය හිතා ඉන්නේ. හරිද? එහෙම නෑ. මොකක්ද මේ ස්වාභාවික සම්පත් ගත්තාම මොකක් කරනවද? ලෝකෙ සීමිතයි. ස්වාභාවික සම්පත් සීමිතයි. සම්පත් සීමිත වේ. හැබැයි එන්න ජනගහනය මොකක් වෙනවද? එන්න ජනගහනය. මානව ජනගහනය ශීඝ්‍ර වැඩි වීම. මානව ජනගහනය ශීඝ්‍ර වැඩි වීම. නැත්තම් වර්ධනයේ ශීඝ්‍රතාව. වර්ධනයේ ශීඝ්‍රතාව. ශීඝ්‍රතාව වැඩි වෙනවා. ශීඝ්‍රතාව වැඩි, වර්ධනයේ ශීඝ්‍රතාව වැඩි. මේ වර්ධනයේ එන්න මානව ජනගහනයේ වර්ධනයේ ශීඝ්‍රතාව වැඩි වෙනවත් එක්කම ස්වාභාවික සම්පත් අධි පරිභෝජනයට යනවා. සම්පත් අධි පරිභෝජනය. මේකෙන් ස්වාභාවික සම්පත් ෂය වෙනවා. අධි පරිභෝජනයෙන් ස්වාභාවික සම්පත් ෂය වෙනවා. හරිද? දැන් එතකොට මානව ජනගහනය එන්න වැඩි වෙනවත් එක්කම ස්වාභාවික සම්පත් අධි පරිභෝජනය ඕනවට වඩා පරිභෝජනය කරනවා. ඇත්තටම ඇත්තම කතන්දරේ නම් දැන් මානව ජනගහනය වැඩි වීමට වඩා දැන් මේ වර්තමානයේ වෙලා තියෙන අර මිනිස්සුන් ඉන්න ප්‍රමාණය මිනිස්සුන්ගේ මේ අර ආශාවල් මේ සීමිත වෙලා ආශාවල් අසීමිත වෙලා ස්වාභාවික සම්පත් සීමිත වෙලා තියෙන්නේ. ඒක අර ආශාවල් තෘප්ත කරන්න අර රටවල් අල්ලන්න අර මේවා එක එක ඒවට ඕනවට වඩා ස්වාභාවික සම්පත් තමන්ගේ කරලා ගොඩ වැඩි කරගන්න try කරන එකෙන් තමයි ගොඩක්ම මේවා අධිපරිභෝජනයට ලක් වෙන්නේ. හරි මේ විදිහට ස්වාභාවික සම්පත් අධිපරිභෝජනයට ලක් වුණාම ඕනවට වඩා අධිපරිභෝජනයට ලක් වුණාම මොනවද එන්න පුළුවන් ගැටලු? ඉතින් නිකන් අපි ට්‍රිප් එකක් ගිහිල්ලා කිහිප දෙනෙක් ට්‍රිප් එකක් ගිහිල්ලා කැලෙන්දර ටිකක් ගෙනල්ලා පොඩි කැම්පින් එකක් මේවා කරගෙන හරිද මොනවා හරි බාබකියු හරි මොනවා හරි හදාගෙන ජීවත් වෙනවා කියලා. හරිද? එතන කිහිප දෙනෙක් නම් ඉන්නේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි උතන කොහොම හරි කට්ටිය ඇවිල්ලා අර ගොඩක් වෙලාවට ඔය කැම්පින් කරන සයිඩ් දැන් ගොඩක් වෙලාවට එහෙම ඇවිල්ලා මොකක් කරන්නේ ඒවා උදා ගම්මාන වගේ එන ගොඩක් ආවොත් එහෙම. ඊළඟට මොකක් වෙයිද? එහෙම ගොඩාක් ආවොත් එහෙම. ඊට විශාල ප්‍රමාණ වලින් මොකක් වෙනවද? ශාක සත්තු මේකට ගන්නවා. ඒ ගන්න එකත් එක්ක මොකක් කරනවද? ගොඩක් වෙලාවට යන කැම්පින් සයිට් හරි ඔය ට්‍රිප් ගොඩාක් විශාල ප්‍රමාණ වලින් මිනිස්සු යන තැන්වල මොකද්ද වෙලා තියෙන්නේ? මේ තැන්වල විශාල ප්‍රමාණ වලින් මොකක් වෙලා තියෙනවද? අංක 1ට පරිසරයේ දූෂණය වෙනවා. මේ ජනගහනයේ ශීඝ්‍රයෙන් වැඩි වෙනවා කියන්නේ අංක 1ට එතන මොකක් කරනවද? පරිසර දූෂණය කියන එක අංක 1ට සිද්ධ වෙනවා. ඊට පස්සේ පරිසර දූෂණයට එහායින් ගියාට පස්සේ මොකක්ද වෙන කතාවද? පරිසර දූෂණය වෙනවා. පරිසර දූෂණය වුණාට පස්සේ ඒකේ අර කලින් හිටපු ශාක සත්තු ප්‍රමාණය එන්න මොකක් වෙලා යනවා? අඩු වෙලා යනවා. ඒ කියන්නේ අර ජෛව විවිධත්වයට හානි සිද්ධ වෙනවා. ජෛව විවිධත්වයට හානි සිද්ධ වෙනවා. අනිත් පැත්තට ගත්තාම අපිට කතා කරන්න පුළුවන් ජෛව විවිධත්වයට හානි සිද්ධ වෙනවා. අවසානයේ ජෛව විවිධත්වය අඩු වෙලා ගිහිල්ලා කාන්තාරකරණයට ලක් වෙනවා. කාන්තාරකරණය නෙවෙයි. ඒකත් භයානක දෙයක් තමයි. හැබැයි ඒක නෙවෙයි මොකද්ද? කාන්තාරකරණය. හරි. හරි. අපි බලමු අධිපරිභෝජනයෙන් ඇතිවන ගැටලු ටික අපි දැනගන්න ඕනේ. අධිපරිභෝජනයෙන් ඇතිවන ගැටලු. ඇතිවන ගැටලු. පළවෙනි ගැටලුව තමයි අපිට කතා කරන්න තියෙන අධිපරිභෝජනයෙන් ඇතිවන ගැටලුව වල පළවෙනි එක තමයි අපිට කතා කරන්න තියෙන පරිසරය දූෂණය වෙනවා. පරිසර දූෂණය. අංක 1ට අධිපරිභෝජන තත්ත්වය ඇති වුණොත් එහෙනම් පරිසර දූෂණය වෙනවා.
ඊට පස්සේ දෙවෙනි කාරණාව තමයි ජෛව විවිධත්වය අඩු වෙනවා එතන. ජෛව විවිධත්ව හානිය. තුන්වෙනි එක තමයි කාන්තාරකරණය. මේවා වෙන්නේ නැතුව තියෙන්න නම් මෙන්න මේ තුන වෙන්නේ නැතුව තියෙන්න නම් මොකක් කරන්න ඕන? ජීව විද්‍යා දැනුම භාවිතා කර මේක වෙන්නේ නැතුව තියෙන්න නම් ජීව විද්‍යාව දැනුම භාවිතා කරලා ස්වාභාවික සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කළ යුතුය. හරි එතකොට දැන් මේ දවස්වල කියන්න ඕන ඩොනල්ඩ් ට්‍රම්ප් එහෙම ගිහිල්ලා අපි කියන්න ඕන මොකද්ද? පොරට තේරෙන්නේ නැහැනේ. අපි හරිනම් කියන්න ඕන මොකක්ද කියලා ජීව විද්‍යාව හදාරන කට්ටිය විදිහට. ඔය ස්වාභාවික සම්පත් තියෙන ඔයගොල්ලන්ට විතරක් ගන්න නෙවෙයි. ඕව අපිත් පාවිච්චි කරලා ඊළඟ පරම්පරාවලටත් පාවිච්චි කරන්න තියෙන. මේකින් ඕවා විනාශ කරන්න එපා කියලා එහෙම ඕනවට වඩා මේ අධිපරිභෝජනයෙන් පරිසර දූෂණය ඇති වෙලා ජෛව විවිධත්ව හානි සිද්ධ වෙලා මේවා සම්පූර්ණයෙන් කාන්තාරකරණය බවට පත් වෙනවා කියලා අර ජීව විද්‍යාඥයෝ විසින් තමයි මේ පාලකයන්ට මේක තේරුම් කරලා දෙන්න ඕන. එහෙම ඉතින් පාලකයෝ අහන්නේ නැහැ ගොඩක් වෙලාවට. හරිද? හරි අපි ආයෙ පාරක් බලමුකෝ මේක අපිට පාඩම් කරන්න තියෙන ටික. ස්වාභාවික සම්පතක් කියන්නේ මොකද්ද? එදිනදා ජීවිතේටත් ආර්ථික සංවර්ධනයටත් භාවිතා වෙන ස්වාභාවිකව හමුවන ද්‍රව්‍ය හා ශක්තියින් වල ප්‍රබවලට අපි කියනවා කියලාද ස්වාභාවික සම්පත්. මේ ස්වාභාවික සම්පත් සීමිතයි. මානව ජනගහනයේ වර්ධනයේ ශීඝ්‍රතාව ඉන්දින්න මානව ජනගහනය වැඩි වෙනවා. අනිත් පැත්තට ස්වාභාවික සම්පත් අධිපරිභෝජනය වෙනවා. ඒකෙන් ස්වාභාවික සම්පත් ටික ෂේ වෙනවා. මෙහෙම ෂේ වෙද්දී ඇති වෙනවා ගැටලු ටිකක්. ඒක තමයි පරිසර දූෂණය, ජෛව විවිධත්ව හානි, කාන්තාරකරණය. ජීව විද්‍යාව දැනුම භාවිත කරලා අපි මොකක් කරන්න ඕන? තිරසාර විදිහට මේ ස්වාභාවික සම්පත් කළමනාකරණය කරන්න ඕන. දැන් මත්ස්‍ය සම්පත කියන්නේ මාළු කියන්නේත් මොකක්ද? ඒකත් ස්වාභාවික සම්පතක් නේ. ඔය ඉස්සර ගොඩක් වෙලාවට මාළු අල්ලන්න එහෙම රූල් තිබුණේ නැහැ. මූදට ගියා ඇති තරම් අල්ලන් ආවා. ඊට පස්සේ කට්ටිය ඉතින් අර පුළුවන් තරම් මුල් කාලේ හරියද? අර මාළු අල්ලන්න ගන්න net එකේ හැම පුළුවන් තරම් අර පොඩි කොටු තියෙන ඒවා. එහෙම නීතියක් නැහැ. එහෙම චූටි කොටු තියෙන ඒවා දාලා මේවා කරනවා. එහෙම පොඩි කොටු තියෙන මේ දැල් පාවිච්චි කරොත් එහෙම මාළු අල්ලද්දි මොකක් වෙනවද? අර මුහුදේ ඉන්න පොඩි පොඩි මාළුන්ගේ ඉතින් මේකට අහු වෙනවා. දැන් අර ගවර්න්මන්ට් එකෙන් රූල් දාලා තියෙනවා. ජීව විද්‍යාව කර හදාරපු කට්ටිය මේකට මැදිහත් වෙලා ගවර්න්මන්ට් එකෙන් ගොඩක් වෙලාවට ගොඩක් ඉස්සර මෙහෙම තිබ්බේ. දැන් ගවර්න්මන්ට් එකෙන් රූල් දාලා තියෙනවා. මේ තියෙන්න ඕන අර ෆිෂින් net එකේ සයිස් එකක් තියෙනවා. එහෙම. එහෙම සිදුරේ සයිස් එකක් තියෙනවා. එතකොට මේකෙන් මොකක් වෙනවද? අර පොඩි මාළුන්ට රිංගලා ගියයි. පොඩි මාළු අහුවෙන්නේ නැහැ. චූටි මාළුන්ට ඔගේ net එකේ රිංගලා ගියයි. මේකේ පොඩි මාළුයි ලොකු මාළුයි ඔක්කොම ටික අහු වෙනවා. එතකොට මේ මෙහෙම net එකක් පාවිච්චි කරලා පොඩි මාළුයි ලොකු මාළුයි ටික ඔක්කොම අපි අල්ලන් ආවොත් එහෙම ඊළඟ පාරේ අල්ලද්දි මාළු නෑනේ මොහොතේ. සීමිත ප්‍රමාණයක් මේ ස්වාභාවික සම්පත් මත්ස්‍ය සම්පත් උනත් තියෙන්නේ. දැන් අර ඒක ගාන්ට තිරසාර විදිහට පාවිච්චි කරන අන්න ජීව විද්‍යාව හදාරපු කට්ටිය මැදිහත් වෙලා අපි මෙහෙම මේ net එකේ size එක ලොක් කරනවා. එතකොට පොඩි මාළු ටික මේකෙන් බේරිලා යනවා. ඒ කට්ටිය ආයි ලොකු වෙනවා. මත්ස්‍ය සම්පත මේකෙන් රැකෙනවා කියලා. අර එහෙම නීති රීති හදලා එහෙම මේක ගෙනියනවා. ඔයගොල්ලොත් ඉස්සරහට එහෙම කල්පනා කරලා නීති රීති හදලා මේක ගෙනියන්න ඕන. අර නිකන් කටපාඩම් කරනවට වඩා අර අන්න ඒ වගේ මේක ප්‍රායෝගිකව මේක දකින්න. ඒතර අපි මේ ස්වාභාවික සම්පත් ඊළඟ තමයි ජීව විද්‍යාව ඉගෙන ගන්න තිරසාර ලෙස භාවිතා කරන්නයි කළමනාකරණය කරන්නයි. ලස්සනට දාගන්න ස්වාභාවික සම්පතක් කියන්නේ මොකද්ද? සීමිතයි. ඒක ජනගහනයේ වර්ධනයත් එක්ක අධිපරිභෝජනයත් වෙනවා. ඒකෙන් ෂේ වෙලා යනවා. ඇති වෙන ගැටලු තුනක් තියෙනවා. අපි මේ ස්වාභාවික සම්පත් ජීව විද්‍යාව දැනුම පාවිච්චි කරලා තිරසාර විදිහට කළමනාකරණය කරන්න ඕන. ලස්සනට වැඩේ දාගන්න නෝට් එක. අපි ලස්සනට වැඩ ටික කරගෙන යමු මේ එතකොට මේ මාසේ ක්ලාස් ෆීස් ඕනේ නැහැ මේ මාසේ දැන් අපි මැද වගේනේ පටන් ගත්තේ වැඩේ යන්නේ එතකොට මේ මාසේ ක්ලාස් ෆීස් මොකුත් ඕනේ නැහැ ෆ්‍රී යමු මේ තමයි යාළුවන්ට කියන්නේ මොකද ඇත්තටම අපි මේ මම මේ ෆිසිකල් ක්ලාස් වල ප්‍රොමෝෂන් කරාට ඔන්ලයින් වලට එහෙම ලොකුවට ප්‍රොමෝෂන් කරෙත් නැහැ අර බූස්ට් එකක් ගහපුවා ඒකත් මම මේ අපේ ගම්පහ පැත්ත විතරක් අල්ලලා තමයි මේවා කරේ ඉතින් අපි දැන් මේ ෆිසිකල් ක්ලාස් මේ ඔන්ලයින් ටික ඊට පස්සේ හිමීට අපි ඒක ප්‍රොමෝෂන් කරපුම නැති තරම් ඔය එහෙම මේ ඔයගොල්ලෝ මොකක් හරි පොඩි දෙයකින් දැනගන්න නැත්තේ
අපි හිමීට වැඩි හදාගෙන යමු. ඒක හින්දා මේ මාසේ කොහොමද ක්ලාස් ෆීස් ඕනේ? ඔයගොල්ලෝ දෙන පළවෙනි දා කියන්නේ මට ටියුට් එවන්න වෙන්නේ හැබැයි ඔයගොල්ලෝ පළවෙනි ක්ලාස් ෆීස් එකෙන් පස්සේ තමයි කියන්නේ. ක්ලාස් ෆීස් ගෙවුවම තමයි ටියුට් එක ගන්න වෙන්නේ අපි. ෆුල් ක්ලාස් නෙවෙයි හින්දා. එතකොට මේ ගෙවන ක්ලාස් ෆීස් එක වළංගු වෙන්නේ අප්‍රේල් මාසෙට කියන්නේ. ඒක දැම්මොත් එහෙම ක්ලාස් ෆීස් ඒක අප්‍රේල් ක්ලාස් ෆීස් එක විදිහට තමයි යන්නේ. ක්ලාස් ෆීස් එක එව්වට පස්සේ තමයි අපේ ටියුට් ටිකයි පේපර් ටිකයි ඔක්කොම මේ සෙට් එක ඕන කරන සෙට් එක එවන්න වෙන්නේ. එතකම් PDF දෙන්නම් ෂේප් එකේ බලාගෙන මොන කරගෙන යමු. දැන් ඔයගොල්ලෝ ෆීස් එක දාන එක මේ අප්‍රේල් මාසෙට තමයි වළංගු වෙන්නේ. අප්‍රේල් මාසේ වළංගු වෙන්නේ. ඒක දැම්මට පස්සේ තමයි එවන්නේ මේවා ටික. එතකම් අපි PDF වලින් වැඩ ටික කරගෙන යමු. එතකොට මේ ටයිම් එකේ අපි ලස්සනට වැඩේ කරමු. මම වැඩේ ගොඩ දාලා දෙන්න ඔයගොල්ලෝ ෆස්ට් ටර්ම් ටෙස්ට් එක ඔයගොල්ලෝ මම දන්නේ නැහැ තාම ඉස්කෝලේ මම දෙතුන් දෙනෙක් නම් මට කතා කරලා කිව්වා. එතකොට මේ කට්ටිය දාවි කියලා දන්නෙත් නැහැ. හරිද? මේ අපි හිමිට කතා බහ කරලා මේවා කරමු. කොහේ වුණත් කවන්නේ ඉස්කෝලේ කොහෙද කියලා දාලා අර මම කිව්වා වගේ පළවෙනි ටාගට් එක තියාගමුකෝ අපි මේ අර ෆස්ට් ටර්ම් ටෙස්ට් එක. එතකොට ඒක ඔයගොල්ලන්ටත් හොඳයි මටත් හොඳයි. එතකොට ඔන්ලයින් මේ සර් ගිහිල්ලා තමයි කරගත්තේ. කියලා ඔයගොල්ලන්ටත් කිව්ව හැකි මම මේක ගොඩ දාලා දෙන්න. ඒක අපේ ගොඩක් වෙලාවට හැදෙන්නේ ෆස්ට් ටර්ම් ටෙස්ට් එකේ පස්සේ තමයි ඒක ළමයි දැනගත්තාම. ඒකට ඉතින් මහන්සි වෙන්න මං මහන්සි වෙනවා වගේ ඔයගොල්ලොත් අනිත් පැත්තට ඔයගොල්ලන්ගේත් මහන්සිය තියෙන්න ඕන. හරි. අපි තව තව එකකට දෙකකට යමුනේ ඊළඟට අපිත් තියෙන. ඒක මේකේ ටික කතා කරලා අපිට කොහොමත් ඊළඟ දවසෙන් පළවෙනි පාඩම ඉවර කරලා දාමු. මේ ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ඊට පස්සේ තව එක දවසක් කතා කරලා පළවෙනි පාඩම ඉවර කරලා දෙවෙනි පාඩම පටන් ගමු. මේ පොඩි දෙයක් නේ තියෙන්නේ. හැබැයි පොඩි දේ වුණාට මම කිව්වා හරියට ඉගෙන ගන්න. මොකද පළවෙනි ටර්ම් ටෙස්ට් එකේ මේවෙන් අහන්න. ඒ හින්දා මේ වැඩේ ඔලුවට දාගන්න. ඉවරයි නේද අනිත් පැත්ත. අඩුපාඩු තිබ්බොත් අර ගෲප් එකේ දාපු එකෙන් මේවා කරගන්න. හරි. ඊළඟට මේ කතා කරලා වැඩි අදට වැඩි නතර කරමු. මේ තව එකක් කතා කරලා ඉතුරු ටික අනිත් දවසේ කතා කරමු. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ තිරසාර ආහාර නිෂ්පාදනය. ඊට ඒක හතරද? හතර. තිරසාර ආහාර නිෂ්පාදනය. තිරසාර ආහාර නිෂ්පාදනය. හරි. මේකෙත් අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕන මොකද්ද තිරසාර ආහාර නිෂ්පාදනයක් කියන්නේ කියලා. තිරසාර ආහාර නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියලා. තිරසාර ආහාර නිෂ්පාදනය යනු ඉස්සෙල්ලාම ඕක දැනගන්න යනු තිරසාර ආහාර අපි ඉතින් නිර්වචනයට ගිහිල්ලා අපි පැහැදිලි කරගමු වැඩේ. තිරසාර ආහාර නිෂ්පාදනයක් කියලා කියන්නේ දැන් මේ ලෝකෙ මේ වෙනකොට මානව ජනගහනය ඉන්නවා බිලියන 7ක්. මානවයෝ ඉන්නවා බිලියන 7ක්. මේ බිලියන 7ටම මානව පරිසර සුරක්ෂිත ක්‍රම පාවිච්චි කරලා ආහාර සපයන එක. ඒ කියන්නේ මොකක් හරි ගේ පරිසරයට මේ මොකක් හරි ගේමක් ගහලා පරිසරය විනාශ වෙලා හරි කොහොම හරි කවන්නේ අපිට කැම ටික හම්බුනොත් කියලා කැම ටික ගන්න එක නෙවෙයි. මේ දැනට ලෝකෙ ඉන්න බිලියන 7ටම කැම ටික හම්බෙන්න ඕන. ඒක කරන්න ඕන පරිසර සුරක්ෂිත ක්‍රම පරිසරයත් ආරක්ෂා කර ගනිමින් කරන්න ඕන. අන්න ඒකට තමයි අපි කියන්නේ තිරසාර ආහාර නිෂ්පාදනය කියලා. එතකොට අපි නිර්වචනයට ගියොත් එහෙම මානව ජනගහනයට ප්‍රමාණවත් තරම් ආහාර. මානව ජනගහනයට ප්‍රමාණවත් තරම් ආහාර. තරම් ආහාර. මානව ජනගහනයට ප්‍රමාණවත් තරම් ආහාර. පරිසර සුරක්ෂිත ක්‍රම. මේ වචනේ අනිවාර්යයි. පරිසර සුරක්ෂිත. පරිසර සුරක්ෂිත ක්‍රම. භාවිතයෙන් පරිසර සුරක්ෂිත ක්‍රම නිපදවීම.
තිරසාර ආහාර නිෂ්පාදනය කියලා කියනවා. එහෙනම් මානව ජනගහනයේ ප්‍රමාණවත් තරම් ආහාර පරිසර සුරක්ෂිත ක්‍රම භාවිතයෙන් නිපදවීම අපි කියනවා තිරසාර ආහාර නිෂ්පාදනය කියලා. වර්තමාන මානව ජනගහනය වර්තමාන මානව ජනගහනය ගත්තොත් බිලියන 7ක් ඉන්නවා. බිලියන 7ක්. මේක කියනවා වසර 40කට නොවැඩි කාලයකදී වසර 40කට නොවැඩි කාලයකදී දෙගුණ වේ කියලා කියනවා. දෙගුණ වේ. ඒ කියන්නේ මේක බිලියන 14 වෙනවා. දැනට බිලියන 7යි. මේක මොකක් වෙනවද? වසර 40කට අඩු කාලයකදී මේක දෙගුණ වේ කියලා කියනවා. ඒ කියන්නේ බිලියන 14 වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට දැන් 16ක් හරි 17 වගේ නැත්නම් ඒ කියන්නේ ඔයගොල්ලෝ 57 විතර වෙද්දී ලංකාව ලෝකේ බිලියන 14ක් ඉන්නවා. දැන් මේ බිලියන 7ට කන්න දෙන්නෙත් බොහොම අමාරුයි. මේකෙත් ඉන්නවා මොකද්ද? බඩගින්න ඉන්න සෙට් එකක් ඉන්නවානේ මේ කන්න නැතුව අප්‍රිකාව වගේ මේ පැතිවල ඉන්නවානේ. කන්න බිලියන 7ට දෙන්නෙත් බොහොම අමාරුයි. හරිද? මානව ජන තිරසාර ආහාර නිෂ්පාදනය කරගෙන යනවා. දැන් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න අවුරුදු 40කකින් මේ ඉන්න ප්‍රමාණය දෙගුණ වෙනවා. එතකොට කොහොමද කන්නේ? අනිත් පැත්තට වගා කරන්න තියෙන ඉඩ කඩත් මොකක් වෙලා යනවද? අඩු වෙලා යනවා. එහෙම වගා කරන්න තියෙන ඉඩ කඩ අඩු වුණොත් අඩුත් වෙනවා. අනිත් පැත්තට ජනගහනයත් වැඩි වෙනවා. අපි දැනට ඉන්න කට්ටියට දෙන්නෙත් කෑම බොහොම අමාරුවෙන්. කොහොමද අපි 14කට කෑම දෙන්නේ? කියන්න බලන්න මේ ගැටලුවට විසඳුමක් ජීව විද්‍යාව දැනුම පාවිච්චි කරලා. මේ ගැටලුවට විසඳුමක් කියන්න බලන්න ජීව විද්‍යාව දැනුම පාවිච්චි කරලා. ඔයගොල්ලෝ ජීව විද්‍යාව හදාරන්න ආපු ළමයි විදිහට. විදාම තිරසාර ආහාර නිෂ්පාදනයට ආහාර නිෂ්පාදනය ජීව විද්‍යාව දැනුම භාවිතය කොහොමද ජීව විද්‍යාව දැනුම භාවිතයෙන් අපි තිරසාර ආහාර නිෂ්පාදනය කරන්නේ කියන්න බලන්න කොහොමද තිරසාර ආහාර නිෂ්පාදනය කරන්නේ අපිට මෙහෙම කරන්න පුළුවන් දැන් හිතන්න ඔයගොල්ලෝ ගෙදර මිරිස් පාත්තියක් තියෙනවා මිරිස් පාත්තියක් තියෙනවා ඔය මිරිස් පාත්තිය මිරිස් පැල ඔක්කොම එක වගේ හැදෙයිද නිකන් නෝමල් නිකන් පැල කරොත් මිරිස් පැල ටික ඔය කනාටු වෙච්ච ඒවා තියෙයි පොඩි පැල තියෙයි ලොකු පැල තියෙයි සමහරක් ඒවා ගහ පිරෙන්න මිරිස් පැල තියෙයි මිරිස් ගහේ හැමදාම මිරිස් සමහරක් අලි ගස්වල එක මිරිස් කරලයි එහෙමම තියෙයි කොහොමද මිරිස් පාත්තියක් නෝමල් වගා කරොත් එහෙම ඔන්න ඔය වගේ තමයි තියෙන්නේ එතකොට මේ වගේ මිරිස් පාත්තියක් ගත්තාම අපිට කරන්න පුළුවන් එකක් මොකද්ද මේ කියන කනාටු ගස් ඉදිරියට වවන්න නැතුව මොකක් කරන්න ඕන මෙන්න මේ වගේ හොඳට ගහ පිරෙන්නම මිරිස් පැල හැදිච්ච පැලයක් තෝරගෙන එයා මොකක් කරන්න පුළුවන්ද ඒ වගේ මිරිස් පැලයක් මොකක් කරන්න පුළුවන් දිගින් දිගටම මේ වගේ පැල වගා කරොත් එහෙම මේ වගේ හොඳට පළදාව තියෙන පැලයක් වගා කරොත් එහෙම අර සම්පූර්ණ ඉඩ ප්‍රමාණයෙන් දුන්න අස්වැන්නට වඩා විශාල ගණනක අස්වැන්න මොකක් කරගන්න පුළුවන් වැඩි කරගන්න පුළුවන් අන්න ඒකින්ද තමයි මොකක් කරලා තියෙන්නේ ඔය ජීව විද්‍යාව දැනුම් පාවිච්චි කරලා අර හොඳට පළදාව තියෙන ශාක ඔය බට් ශාක කියයි හයිබ්‍රිඩ් ශාක කියයි ඔය විවිධ දේවල් දියුණු කරලා ශාක හදලා තියෙන්නේ වැඩි පළදාවක් ගන්න ඕක කරන්නේ අර ජීව විද්‍යාව දැනුම් පාවිච්චි. එහෙනම් අපිට ජීව විද්‍යාව දැනුම් පාවිච්චි කරලා තිරසාර ආහාර නිෂ්පාදනයේදී කරන්න පුළුවන් එක දෙයක් තමයි මොකද්ද? ඉහළ පළදාවක් සහිත. ඉහළ පළදාවක් සහිත. ශාක හා සත්ව ප්‍රභේද. ශාක හා සත්ව ප්‍රභේද. නිපදවීම කරන්න පුළුවන්. ඉහළ පළදාවක් සහිත ශාක හා සත්ව ප්‍රභේද නිපදවන්න පුළුවන්. ඒක සත්ව ප්‍රභේද නිපදවන්නත් පුළුවන්. ඒකේ හිතන්නකෝ කිලිරීටර් 500ක් දෙන එළහරකෙක් ඉන්නවා. එළදෙනක් ඉන්නවා. එහෙම නැත්නම් කිලිරීටර් 10ක් විතර දෙන එළදෙනක් ඉන්නවා. අපි අභිජනනයට ඊළඟ පැටව් හදන්න තෝරගන්න ගොඩක් වෙලාවට යරය වගේම අර කිලිරීටර් 10ක් දෙන මේ එළදෙන වගේ කෙනෙක් තමයි හදාන්නේ. ඒ කියන්නේ එයාව තමයි අභිජනනය කරන්න ඊළඟ පරම්පරාවලට අපි ගන්න. එයාගේ ලක්ෂණ තමයි ඉස්සරහට එවා ගන්න. එහෙනම් ඉහළ පළදාවක් ලබා දෙන ශාකාහාරි සත්ත්ව ප්‍රභේද හරි අපිට හදන්න පුළුවන්. ඒ වගේම අර මේ මෙතන ලෙඩ ගස් තියෙනවා නම් එහෙම ලෙඩ ගස් නෙවෙයි හොඳ මේ ලෙඩ හැදෙන්නේ නැති ගස් අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. එහෙනම් අපිට ඊළඟ එක තමයි රෝගවලට
රෝගවලට ප්‍රතිරෝධී ශාක හා සත්ත්ව ප්‍රභේද නිපදවන්න පුළුවන්. රෝගවලට ප්‍රතිරෝධී ශාක හා සත්ත්ව ප්‍රභේද නිපදවන්න පුළුවන් ඊළඟට. ඊට පස්සේ තුන්වෙනි එක තමයි දැන් ඔය ගොඩ හිතන්නකො තක්කාලි හරි මොකක් හරි එහෙම පළතුරක් හරි මොකක් හරි එහෙම මේ එකක් කියලා තක්කාලි හරි මොකක් හරි ඔය තක්කාලි ගෙඩි 100ක් හරි 1000ක් හරි කඩන ඔයගොල්ලෝ ගෙදර තක්කාලි ගහක් තියෙනවා. ඒකෙන් තක්කාලි ගන්න. ඕක කඩන්න ගියාම මොකක් කරන තක්කාලි ටක් ගාලා පොඩි වෙනවා. ඕකෙන් ගෙඩි සෑහෙන ප්‍රමාණයක් වෙනවා. ඊට පස්සේ ඔක ආර්ථික මධ්‍යස්ථානයකට හරි කොහාට හරි ගෙනියනකොට එතන ඔය අර නිකන් ගෝණි වල දාගන්න කියන ඒකෙන් විශාල ප්‍රමාණයක් වෙනවා. ඊට පස්සේ ආයක පොළවල් වලට හරි ඔය මේවට එද්දි විශාල ප්‍රමාණයක් ඕකෙන් හානි වෙනවා. ගෙඩි 1000ක් ඇදුවා 100ක් ඇදුවා නම් ඒකෙන් 20ක් විතර මොකක් වෙනවා. අර පාරිභෝගිකයට යන්න කලින් අතරමැද්දේ හානි වෙලා. හැබැයි දැන් Apple වගේ එකක් බලන්න කොහොමද එන්නේ? ලස්සන පෙට්ටියක් ඇතුළේ දාලා අර බෑන්ඩ් දාලා හරිද? අර අවම හානියක් වෙන විදිහට හදලා තියෙන්නේ. අන්න ඒ විදිහට ලස්සනට ඇසුරුම් කරලා පාරිභෝගිකයට යනකම් ඒ ගත්ත නිෂ්පාදනයේ හානි වෙන ප්‍රමාණය අඩු කරන්න අර ඔය පැකේජින් කර වැඩ මේ ওই විදිහට ඩෙවලොප් කරන්නෙත් ඔය ජීව විද්‍යාව හදාරපු කට්ටියම තමයි. දැන් එතකොට මේ ඔය සාමාන්‍ය ලංකාවේ වගේ එළවලු පළතුරු ගත්තාම ඔය හැදෙන එළවලු වලින් 10%ක් විතර අපේ කියන්නේ කිලෝ ගොවියෙක් කිලෝ 1000ක් හදුවොත් එහෙම 100ක් විතර නිකන් අපතේ යනවලු ඒ කියන්නේ මේ නිකන් ඔය මේ තැරිලා පොඩි වෙලා. එතකොට අර ඌකට ඔය පැකේජින් සිස්ටම් වල අපි කූඩ වල හරි එහෙම දාගෙන යනවා නම් ඌක වළක්ව ගන්නවා. එහෙම අර එකපාරක් කොහොම හදන්නත් මම හිතන් ගියා. ඒක හරි ගියේ නෑ. අර මොකද අර ප්‍රවාහනක බැටළු හින්දා මොකද අර ගෝණි වල දාගත්තාම එකපාර මේ මුළු අස්සන්නම ගෙනියන්න පුළුවන්. ඔක ප්ලාස්ටික් කූඩ වල දාලා ආර්ථික මධ්‍යස්ථානට ගෙනියන්න ගියොත් එහෙම කූඩ දෙක තුනක් ගෙනියන්න එපා. හැබැයි ඉතින් අර ඒකෙන් හානි වෙන ප්‍රමාණය ගොඩක් වැඩි. එතකොට කොහොම හරි අපිට මේ විදිහට අර පාරිභෝගික අස්සන්න එළන තැන ඉඳලා පාරිභෝගිකයට ගෙනියන තැන දක්වා අස්සන්න හානි වෙන එක වළක්වන්න ගන්න ක්‍රියාමාර්ග වලට අපිට කියන්න පුළුවන් පසු අස්වනු තාක්ෂණික පසු අස්වනු තාක්ෂණික ක්‍රම අපිට මොකක් කරන්න පුළුවන්ද? පුළුවන් තරම් මෙන්න මේ වගේ පසු අස්වනු තාක්ෂණික ක්‍රම දියුණු කරන්න පුළුවන්. ඒකෙනුත් සෑහෙන ප්‍රමාණයක් මොකක් කරන්න පුළුවන්. අර එළවලු පළතුරු විනාශ වෙන එක වළක්ව ගන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි අපි මේකේ දැනගන්න ඕන. තිරසාර ආහාර නිෂ්පාදනය කියන්නේ මානව ජනගහනයට ප්‍රමාණවත් තරම් ආහාර පරිසර සුරක්ෂිත ක්‍රම භාවිතයෙන් නිපදවන එකට අපි කියනවා තිරසාර ආහාර නිෂ්පාදනය කියලා. වර්තමාන ජනගහනයේ බිලියන 7යි 40කට වැඩි කාලයකදී මේක මේ දෙගුණ වෙනවා. ඒ කියන්නේ 14 වෙනවා. තිරසාර ආහාර නිෂ්පාදනය කරන ජීව විද්‍යාව දැනුම පාවිච්චි කරලා අපිට ඉහළ ඵලදාවක් සහිත ශාක සත්ත්ව ප්‍රවේද නිපදවන්න පුළුවන්. රෝගවලට ප්‍රතිරෝධී ශාක හා සත්ත්ව ප්‍රවේද නිපදවන්න පුළුවන්. පසු අස්වනු තාක්ෂණික ක්‍රම දියුණු කරන්න පුළුවන්. හරි. ඕකත් දාගන්නකො. හරිද කියලා දාන්නකො. හරිනේ. හරි. එතකොට ওই විදිහට තමයි මම හිතනවා අපේ ක්ලාස් එකේ වැඩ ටික යන විදිහ ගැන මේ අයිඩියා එකක් එන්න ඇති කියලා කොහොමද යන්නේ කියලා වැඩ ටික. ওই විදිහට තමයි යන්නේ. එතකොට ලබන සතියෙන් අපිට මේ පළවෙනි පාඩම ඉවර කරලා දාලා දෙවෙනි එකටත් යන්න පුළුවන්. මේ අපි අර ආරම්භයක් විදිහට. එතකොට අර මම දාන්නම් අපේ පළවෙනි ටියුට් එකේ PDF එකක් දාන්නම් group එකට. මේ ඒක බලලා අඩුපාඩු ටික සම්පූර්ණ කරලා නෝට් එක ලස්සනට හදන්න. මම බලනවා නෝට් එක අපි දැන් යුනිට් එක ඉවර වුණාට පස්සේ යුනිට් එක බලනවා. ඊට පස්සේ ඔය අතර අපි ප්‍රශ්න ටියුට් එක තියෙනවා. මම මේකත් දාන්නම්. ඒ ටික මේකට අදාළව ප්‍රශ්න ටික කරන්න. ඔය විදිහට තමයි අපේ ක්ලාස් එක කියන්නේ. මම හිතනවා අර අපේ ක්ලාස් එක ගැන අයිඩියා එකක් එන්න ඇති කියලා. අර නිකන් කටපාඩම් කරගෙන යන ඉගෙනීම් රටාවක් නෙවෙයි අපේ යන්නේ. අර අවබෝධයත් එක්ක යන්නේ. ඒතකොට මේක මේ ඇත්තට මේ මුළු පාඩම් ඇත්තටම ලේසි. මේවා ලේසි පාඩම්. මේ මගේ සිස්ටම් එක ගොඩක් කලාට මේ වගේ පාඩම් වල නෙවෙයි අමාරු පාඩම් වලට ගියාම තමයි සෑහෙන්න එක මේ ඔයගොල්ලන්ගේ වටිනාකම තේරෙන්නේ. හරි එහෙනම් ඔයගොල්ලන් ප්‍රශ්න මොනවා හරි තියෙන අහන්න මගෙන් වෙන තම මෙසේජ් එකක් දාලා හරි අහන්න ඕන වෙලාවක අපි අදට වැඩ ටික නතර කරමුනේ. පියත් එහෙනම් වැඩ ටික නතර කරමු. ප්‍රශ්න මොනවා හරි තියෙනවද? අද එක හදිස්සි අපි පටන් ගත්තෙත් මේ කෙටි පණිවිඩයකින් හරිනේ ළමයි එහෙනම් ප්‍රශ්න මොකුත් නැහැ. එහෙනම් අපි වැඩ ටික නතර කරමු. ආයිබෝවන් අපි ලබන සතියේ මේ වෙලාවට හම්බෙමු. වැඩ ටික බලලා පාඩම් කරලා තියාගන්න. හරි. හරි සුදා හරි.